ආයිබෝවන් පුතේ එතකොට මේ අපේ දැන් මේ වෙනකොට O level සම්මන්ත්‍රණ මාලාවේ මේ අවසානම අවස්ථාවට අවිල්ලා ඉන්නේ. එතකොට අපේ මේ තියෙන්නේ අවසානම සම්මන්ත්‍රණ කීපය කියන අවසාන වීඩියෝස් කීපය. එතකොට මේ වෙනකොට පුතේ අපේ මුලේ වීඩියෝස් බලපු කට්ටිය දන්නවා මම කවුද කියලා. දැන් සමහර කට්ටිය දැන් අදම බලන දැන් මේ වීඩියෝ ටික සමහරට අදම බලන කවුරු ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඒගොල්ලන් දන්නේ මම කවුද කියන එක. ඇත්තට මම සාමාන්‍ය පෙළ විද්‍යා විෂය උගන්වන ගුරුවරයෙක් නෙමෙයි. උසස් පෙළ SFT විෂය උගන්වන ගුරුවරයෙක්. එතකොට මේ දවස්වල අර පොඩි අපි සත්කාරමය වැඩසටහනක් කරනවා. ඒකේ එක්තරා වීඩියෝ එකක් තමයි මේක. හරි. එතකොට පුතේ අපි අද මේකේ කතා කරන්න යන්නේ ඔයාලට ගොඩක් කලාවට මේ ගොඩක් කට්ටිය මේ අකමැති පාඩමක්. හරිද? සමහරට මේ අමාරුයි කියන පාඩමක්. විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරි. අපි මීට කලින් රසායන විද්‍යාවේ මිශ්‍රණ කියන පාඩම කතා කරා. අනේ පාඩම් ගණනාවක් කතා කරලා දැන් ගොඩක් කලාවට මම හිතන්නේ මේ වීඩියෝ එක බලන බහුතරයක් දරුවෝ අපේ කලින් වීඩියෝස් බලලා ඇති. හරි. එහෙම නොවුනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ පාඩම විතර කොහොමද කරගෙන යන්න පුළුවන්. කලින් පාඩම් බැලුවා හෝ නොබැලුවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පාඩම කරගෙන යන්න පුළුවන්. හරි. ඒතර පුතේ දැන් ඔයාලට තව දවස් කිහිපයයි තියෙන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයට. ඒ නිසා මම මේක පුළුවන් තරම් කෙටියෙන් ඉතා සරලව කියලා දෙනවා. තේරුණාද කතන්දරේ? හරි. එතකොට පුතේ 11 වසර තියෙන එක්තරා පාඩමක් විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පාඩම. හරි. එතකොට මේ පාඩම තමයි අපි අද කතා කරන්න යන්නේ. කලබලයක් නැහැ. පොඩි වෙලාවක් යයි. ඒ වෙලාව සිහියෙන් අහගෙන ඉන්න. මොකද දැන් ඔයාලා මේ ෆිසිකල් ක්ලාස් එක ඉන්නවා වගේ නෙමෙයිනේ. දැන් මම අතර මේ වීඩියෝ එකක් කරන්නේ. හරිද? ඒ වීඩියෝ එක බලලා කොහොම හරි වැඩේ ගොඩ දා ගන්න ඕනේ. ඔයාලට මොනවම හරි ප්‍රශ්න තියෙනවා නම් අපි අවසානයේදී මේ ප්‍රශ්න අහන විදිය ඔයාලට කියලා දෙන්නම්. හරිද? අහන විදිය කියන්න. හරි. මේ අහන්නකෝ. අපි එතකොට කතා කරන්න යන්නේ අද විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පාඩම. හරි. ඔක්කොටම කලින් මේවා කතා කරන්න කලින් ඔයාලා දැනගන්න ඕනේ මෙන්න මේක. මොකද්ද මේ චුම්බක කියන්නේ මොනවද? චුම්බක කියන්නේ මොනවද? චුම්බක ඔයාලගේ භාෂාවෙන් කාන්දක් නේ? කාන්දක්. හරි. චුම්බක වලින් මොනවද කරන්නේ? කරන වැඩ පට්ට ගොඩයි. පට්ට වැඩ ගොඩක් මේ චුම්බක වලින් කරන්න පුළුවන්. හරිද? කරන වැඩ පට්ට ගොඩක් වුණාට හරිද? සාමාන්‍ය චුම්බකයක් මොකද්ද? සාමාන්‍ය චුම්බකින් වෙන්නේ මොකද්ද? ඔය සමහර ලෝහ ඇලෙනව නේද යට අවිල්ලා. කොබෝල්ට්, නිකල් යකඩ වගේ ලෝහ මෙන්න මෙයාට අවිල්ලා ඇලෙනවා. හරි. අපි මේ කතා කරන්න යන්නේ ඇත්තටම මේ විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන එක. හැබැයි මම චුට්ටක් චුම්බක ගැන කියන්න. චුට්ටක් කියන්න. හරි. දැන් පුතේ අපේ එදිනෙදා ජීවිතේදී අපි ගොඩක් වෙලාට ඇත්තටම චුම්බක පාවිච්චි කරනවා. සමහරට හැමදාම පාවිච්චි කරනවා. හරිද? එතකොට මේ චුම්බක කියන ඒවා හරි චුම්බක කියන ඒවා පාඩමට යන්න කලින් මම නිකන් දල වශයෙන් කියන්න චුම්බක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. හරි? ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. එක જાතිකට අපි කියනවා නිත්‍ය චුම්බක කියලා. නිත්‍ය චුම්බක කියලා කියනවා. නිත්‍ය චුම්බක. හරි? අනිත් ඒවාට අපි කියනවා නිත්‍ය නොවන චුම්බක. හරි. මේ හන්ටකෝ දැන් කතාව. නිත්‍ය කියන්නේ මොකද්ද? හරි. නිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. හරි? වෙනස් වෙන්නේ නැහැ. නිත්‍යයි, ස්ථිරයි. හරිද? එතකොට මේ චුම්බක මොකද්ද? නිත්‍යයි කියනවා. වෙනස් වෙන්නේ නැල්ලු. මෙයාලා නිත්‍ය නොවන චුම්බක. ඒ කියන්නේ ස්ථිර නැල්ලු. ඒ කියන්නේ අනිත් පැත්තට වෙනස් වෙනවලු. හරි? එතකොට නිකන් මෙයාලා සුපිරි නෑ වගේද? නෑ. එහෙම කතාවක් නෙමෙයි. මෙයාලා වෙනස් වෙන්නේ නෑ. මෙයාලා වෙනස් වෙනවා. මොකක්ද මේ වෙනස් වෙන්නේ නෑ වෙනස් වෙනවා කියලා කියන්නේ? මේ හන්ඩකෝ දරුවෝ. සමහර චුම්බක තියෙනවා. හරිද? එයාලගේ තියෙන චුම්බක ගුණය වෙනස් වන්නේ නැත. තේරුණාද? වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒවට අපි කියනවා නිත්‍ය චුම්බක. සමහර චුම්බක තියෙනවා එයාලගේ චුම්බක ගුණය වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් මෙන්න මෙහෙම හිතමුකෝ. ඔයාලා දැකලා තියෙනවද දන්නේ මේ ඔය සමහරට වරායවල් වල එහෙම කන්ටේනර්ස් පෙට්ටි තියෙන්නේ. එක කන්ටේනර් පෙට්ටියක් මෙතන ඉඳලා තවත් තැනකට ගෙනියන්න ඕනේ. හරි? මෙතනලා අනිත් තැනකට ගෙනියන්න ඕනේ. අන්න ඒ වගේ තැන්වල අර දුබකරවල හරිද? පාවිච්චි වෙනවා මේ චුම්බක ගුණය කියන එක. හරිද? ඇත්තට මේ දුබකරයක තියෙන චුම්බකයෙන් ඉස්සලාම් වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. අපි නිකන් හිතමු මේක අපි මේක මාකරක් හිතමුකෝ මේක. මේ කන්ටේනර් පෙට්ටියක් හිතමුකෝ. දුබකරේ එනවා. හරි? මේක මෙහෙම මේ වෙච්ච ගමන් මේක ඇලවෙනවා. ඇයි ඇලවෙන්නේ? මෙයා සතුව තියෙන චුම්බක ගුණය නිසා. ඒක අවශ්‍ය තැනට ගිහිල්ලා ඉවරලා අතාරින්න ඕනේ. හරි? එතකොට නිකන් හිතන්න ඔයාලා ඒ වෙලාවේදී පාවිච්චි කරා කියලා නිත්‍ය චුම්බකයක්. ඒ වෙලාවේදී පාවිච්චි කරා කියලා හිතන නිත්‍ය චුම්බකයක්. මෙන්න කන්ටේනර් පෙට්ටිය පාවිච්චි කරන නිත්‍ය චුම්බකයක්. මෙන්න මේක ඇලුනා. දැන් මෙතන ගෙනලා අතාරින්න ඕනේ. පුළුවන් ද අතාරින්න? අතාරින්න බෑ. ඒ නිත්‍ය චුම්බකය. චුම්බක ගුණය වෙනස් වෙන්නේ නැහැ. ඇලිලම තියෙනවා. එල්ලිලා තමයි ගලවන්නේ. හැබැයි
නිත්‍ය නොවන චුම්බකයක් පාවිච්චි කරා නම් ඔයාලට ඇත්තට මේ වගේදී මේ වෙලාවේදී මෙතන චුම්බක ගුණය තියෙනවා. මෙතෙන්ට ආවට පස්සේ අපිට චුම්බක ගුණය අයින් කරන්න පුළුවන්. ඉවත් කරන්න පුළුවන්. එතකොට අරයා පල්ලෙහාට වැටෙනවා. එතකොට නිකන් හිතන්න මේ චුම්බක දෙකම අපි චුම්බක දෙවර්ගයම අපි පාවිච්චි කරනවා. ස්ථීර චුම්බක ගුණය තියෙන ඒවායි අවශ්‍ය වෙලාවට චුම්බක ගුණයක ඇති කරගන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්. ඒවයි දෙකම පාවිච්චි කරනවා. හැබැයි වැඩිපුරම පාවිච්චි කරන මෙන්න මේක. වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඒවා. හරිද? එතකොට අපි දැන් හැබැයි ඔය පොඩි දෙයක් සමහරට මේගොල්ලෝ දන්නවා. ඇත්තට මේ නිත්‍ය නොවන චුම්බක කියලා කියන්නේ විද්‍යුත් චුම්බක. හරි. මේ නෝටත් ඔයාලා දන්නවා ඇති. ඒ වුණාට අපි පොඩි විස්තරයක් මෙන්න මෙහෙම ලියාගමු. හරි. මෙහෙම කරන්න ඉස්සෙල්ලාම ඔයාලා මාතෘකාව ලියාගන්න අපි පොඩි නෝට් එකක් දාගමු කොලයක් අරගන්න. වීඩියෝ එක දැන් අපිට මේ වීඩියෝ එක බලන අතරතුර දැන් මේ වෙනකොට කොලයක් පෑනක් අත ළඟ නැත්තම් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා ගිහිල්ලා අරගෙන එන්න. හරි. ලියාගන්න මාතෘකාව විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. 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 ඉක්මනට ලියාගමු. විද්‍යුත් චුම්බකත්වය සහ විද්‍යුත් චුම්බක ප්‍රේරණය. හරි. එතකොට අපි දැන් ලියන්න තියෙන ඒවට අපි හිතමුකෝ දරුවෝ වලට අපි දෙන වෙලාව මදි කියලා. එහෙම වුණොත් ඒ මං කිව්වට පස්සේ පොඩ්ඩක් එතන නවත්තලා ඒක ලියා ගන්න. මොකද අපි මේ වීඩියෝ එකේ කාලය පුළුවන් තරම් අඩු කරන්න තමයි උත්සාහයක් දරන්නේ. තේරුණාද? අඩු කාලයකදී දෙයක් වලට දෙන්න තමයි උත්සාහයක් දරන්නේ. හරි. මේ අහන්නකෝ. හරි. ඒකල ලියා ගන්න මෙන්න මෙහෙම. ඒකල ලියා ගන්න. චුම්බක ප්‍රධාන වශයෙන් චුම්බක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වේ. 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 හරි. එහෙම ලියලා එතන පල්ලෙහින් අංක 1 දාලා ලියා ගන්න. අංක 1 දාලා ලියා ගන්න. එතන පල්ලෙහින් අංක 1 දාලා ලියා ගන්න. නිත්‍ය චුම්බක අංක 1 දාලා ලියා ගන්න. නිත්‍ය චුම්බක අංක 1 දාලා ලියා ගන්න. නිත්‍ය චුම්බක. නිත්‍ය චුම්බක. හරි. නිත්‍ය චුම්බක. නිත්‍ය චුම්බක. ලියා ගන්න පොඩි විස්තරයක් මෙන්න මෙහෙම. ලියා ගන්න පොඩි විස්තරයක්. ලියා ගන්න. මෙම චුම්බකවල චුම්බක ගුණය නොනැසී දීර්ඝ කාලයක් පවතී. නොනැසී දීර්ඝ කාලයක් පවතී. නොනැසී දීර්ඝ කාලයක් පවතී. දීර්ඝ කාලයක් පවතී. දීර්ඝ කාලයක් පවතී. එම ගුණය එම ද්‍රව්‍ය සතු සුවිශේෂී ලක්ෂණයකි. එම ගුණය එම ද්‍රව්‍ය සතු සුවිශේෂී ලක්ෂණයකි. එම ද්‍රව්‍ය සතු සුවිශේෂී ලක්ෂණයකි. හරි. මේ අහන්නකො. ඔය 6 වසර ඉඳලා මේ නිත්‍ය චුම්බක වලට උදාහරණ දෙනවා. මොනවද උදාහරණ? මෙන්න මෙහෙම උදාහරණ තියෙනවනේ. මොනවද? දණ්ඩ චුම්බක. අද දවසේ අපි කතා කරනවත් එක මෙයාලා. දණ්ඩ චුම්බක. ආය මොනවද? යූ හැඩති චුම්බක. යූ හැඩති චුම්බක. හරි. දාගන්න මෙන්න මේවා. තව ඕනම් කුරප චුම්බක. හරි. ලියාගන්න මේ දෙක ලියාගන්න. දණ්ඩ චුම්බක ඊට පස්සේ යූ හැඩති චුම්බක. තව ඕනම් මේ ලියන්න ඕනේ මම නිකන් කිව්වේ දණ්ඩ චුම්බක යූ හැඩති චුම්බක. තව වලය ආකාර චුම්බක, පෙති චුම්බක පොඩි කාලේ ඉඳලා කතා කරනවා. හරි. අන්න ඔය චුම්බකවල චුම්බක ගුණය වෙනස් වන්නේ නැත. හරි. දැන් මම මේ වෙනස් වෙන්නේ නැහැ. හරි. මේ අහන්නකො. මම ලියාගන්න මේ අතරතුර ලියාගන්න. දණ්ඩ චුම්බක යූ හැඩති චුම්බක. හරි. මෙහෙමයි.
මේකදී ඔයාලා මෙහෙම ලියාගද්දි මේ වෙලාවෙම පාඩම් කරන්න. හරිද? ආය පස්ස වෙලාවක් නැහැ නේ, මහලුකු වෙලාවක් නැහැ. මේක බලනත් උතුරම පාඩම් කරන්න. පාඩමක් ඉවරයි එතකොට. පැය එකමාර දෙකද කතාව ඉවරයි. පාඩමක් සම්පූර්ණ ඉවරයි. තේරුණාද ඊට කතාව? හරි. ඊට පස්සේ නිත්‍ය නොවන චුම්බක. අංක දෙක දාලා ලියාගන්න. නිත්‍ය නොවන චුම්බක. අංක දෙක නිත්‍ය නොවන චුම්බක. 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 වරහන් ඇතුලේ කෝකටත් දාගන්න විද්‍යුත් චුම්බක. අපි ඔය නිත්‍ය නොවන චුම්බක කියලා කියන්නේ විද්‍යුත් චුම්බක. විද්‍යුත් චුම්බක. නිත්‍ය නොවන චුම්බක වරහන් ඇතුලේ දාගන්න විද්‍යුත් චුම්බක. වරහන් ඇතුලේ විද්‍යුත් චුම්බක. හරි. සමහරට ඔක දැන් ඕ ලෙවල් පොතේ එහෙමනම් මූලික වශයෙන් තියෙන විද්‍යුත් චුම්බක කියලා. හරි. විද්‍යුත් චුම්බක කියලා. ඒ නිසා මම ඒක දුන්නේ. ඒතර ගොඩක් වෙලාවට ඇත්තටම නිත්‍ය චුම්බක නිත්‍ය නොවන චුම්බක කියලා තමයි කඩන්නේ. නමුත් ඔයාලා නිත්‍ය නොවන චුම්බක වලට විද්‍යුත් චුම්බක කියන එක නිකන් දල වශයෙන් මතක තියාගන්නකො. හරි. ඒතර මේ චුම්බක වල මොකද සිද්ධිය? මේ චුම්බක වල චුම්බක ගුණය සමහර වෙලාවට තියෙනවා කියලා ඕන වෙලාවට ඇති කරන්න පුළුවන්, ඕන වෙලාවට නැති කරන්න පුළුවන්. චුම්බක ගුණය ස්ථිර නැහැ. තේරුණාද? හරි. ලියාගමු විස්තරය මෙන්න මෙහෙම. මෙම චුම්බකවල චුම්බක ගුණය පවතින්නේ ලස්සන කතාවක් කියන්න යන්නේ. මෙම චුම්බකවල චුම්බක ගුණය පවතින්නේ 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 සන්නායකයක් තුලින්. පට්ට වැදගත් කතාවක් ඈ. සන්නායකයක් තුලින් සන්නායකයක් තුලින් සන්නායකයක් තුලින් සන්නායකයක් තුලින් සන්නායකයක් තුලින් ධාරාවක් යන තෙක් පමණි. සන්නායකයක් තුලින් ධාරාවක් යන තෙක් පමණි. සන්නායකයක් තුලින් ධාරාවක් යන තෙක් පමණි. හරි. මොකද්ද දරුවෝ ඒ කිව්වේ? මෙයන් දැන් නිත්‍ය නොවන චුම්බක කියලා මම කිව්වේ විද්‍යුත් චුම්බකනේ. ඇත්තට මේ විද්‍යුත් චුම්බක වෙන්නේ මොකක් හරි විද්‍යුත් චුම්බක ගුණයක් තියෙන්නේ මොකක් හරි සන්නායකයක් තුලින් ධාරාවක් යනකම් විතරයි. ඒ අදාළ සන්නායකකින් ධාරාවක් කරනකොට චුම්බක ගුණය එනවා. ධාරාව නවත්තවොත් චුම්බක ගුණය නැති වෙනවා. තේරුණාද? එහෙනම් මෙයාලගේ චුම්බක ගුණය තියෙන්නේ ධාරාවක් තියෙනකම් විතරයි. කතාව පැහැදිලිද? එහෙනම් ඔයාලා මතක තියාගන්න මොකද්ද? චුම්බක වර්ග දෙක නිත්‍ය චුම්බක නිත්‍ය නොවන චුම්බක නැත්නම් නිත්‍ය චුම්බක විද්‍යුත් චුම්බක. මෙයාලගේ චුම්බක ගුණය වෙනස් වෙන්නේ නැහැ. විද්‍යුත් චුම්බක වල ධාරාවක් යන තෙක් චුම්බක ගුණය තියෙනවා නැත්නම් නැහැ. කතාව පැහැදිලිද? හරි. මේ අහන්නකෝ. අපි පොඩි සංසන්දනයක් කරමු. චූටි සංසන්දනයක් කරමු. හරි. සංසන්දනයක් කරමු. දැන් සම්මන්ත්‍රණයක්වත් මේ මං ඔක්කොම කොටස් ටික කියලා දෙනවා ඔයගලන්ට. අර උඩින් පල්ලෙන් අදගෙන යන්නේ නැහැ. සංසන්දනය. මේ අහන්නකෝ. අපි පොඩි සංසන්දනයක් කරමු. විද්‍යුත් චුම්බකයි නිත්‍ය චුම්බකයි. හරි. පොඩි සංසන්දනයක් කරමු. හරි. විද්‍යුත් චුම්බක නිත්‍ය චුම්බක. හරි. මේ අනු නැත්නම් ඔක දෙපත මේ කවන්න මෙහෙම තියන්නකෝ. හරි. දැන් අපි චුට්ටක් බලමු. පොඩි සංසන්දනයක් කරන්න යන්නේ විද්‍යුත් චුම්බකයි නිත්‍ය චුම්බකයි. පළවෙනි ලක්ෂණය. මෙයාලගේ චුම්බක ගුණය මොකද වෙන්නේ? චුම්බක ගුණය නිත්‍ය වේ. මෙයාලගේ චුම්බක ගුණය නිත්‍ය වේ. තේරුණාද? චුම්බක ගුණය වෙනස් වෙන්නේ නැහැ. නිත්‍යයි. හරි. මෙයාලගේ චුම්බක ගුණය වැදගත්ම කෙනෙක් අපි ගොඩක් ලාට කතා කරන්නේ මෙයා ගැන අද. මෙයාලගේ චුම්බක ගුණය නිත්‍ය නොවේ. චුම්බක ගුණය නිත්‍ය නොවේ. හරි. අහන්න. ඔය එක ලක්ෂණයක්. ඊට පස්සේ දැන් මේ අහන්න. මෙයාලගේ චුම්බක ගුණය නිත්‍යයිනේ, ස්ථිරයිනේ. එකම අගයක්නේ, ස්ථිරයිනේ. ඒ අගය අඩු කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ. චුම්බක ගුණය අඩු වැඩි නැති කිරීම කරන්න බෑ. හරි. මෙන්න මේ බලන්නකෝ.
ඒතර මෙයාගේ අපිට ලියන්න පුළුවන් චුම්බක ගුණය අඩු වැඩි හෝ නැති කල නොහැක නේ හරනේ ඒකනේ කියන්නේ ඔය ස්ථිර කියන්නේ ඒක නිත්‍ය කියලා කියන්නේ ඒකනේ චුම්බක ගුණය අඩු කරන්නත් බෑ වැඩි කරන්නත් බෑ නැති කරන්නත් බෑ හරි අඩු වැඩි නැති කරන්න බෑ හරි දැන් මෙන්න මෙයාගේ විද්‍යුත් චුම්බකවල චුම්බක ගුණය අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් මොකද්ද චුම්බක ගුණය අඩු කමාවක් වැඩි හෝ නැති කල හැක හරි මරුම කතාව මෙයාලගේ චුම්බක ගුණය අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් හරි ධාරාවක් යවනකොට තමයි විද්‍යුත් චුම්බක ඇති වෙන්නේ ධාරාව නැති කරොත් චුම්බක ගුණය නැති වෙනවා හරි තව විවිධ සාධක වෙනස් කරලා අපිට චුම්බක ගුණය අඩු කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන් නැති කරන්න පුළුවන් කතාව පැහැදිලිද එහෙනම් ඔයාලා මෙහෙම කරන්න ඕනේ ඉක්මනට දාගන්න මේ වගුව එතකොට පුතේ අපේ දැන් මේක රෙකෝඩින් එකක් යන්නේ හරිද අපි රෙකෝඩ් කරලා ඔයාලට දෙන්නේ හරි එතකොට මේකේ අපි දැන් සාමාන්‍ය මේක ලියාගන්න මේව කරලා අපි මේකත් එක්කම වීඩියෝ එකට පොඩි වෙලාවකින් අපි ඊළඟ මේකට දානවා දැන් ලියාගන්න වීඩියෝ එක නවත්තලා ලියාගන්න තේරුණාද වීඩියෝ එක නවත්තලා ලියාගන්න මම තප්පර කීපයක් එතකොට දෙනවා ඔයගොල්ලෝ නවත්ත ගන්න මේ ඊට පස්සේ අපි ඊළඟ කොටසට යනවා හරි හරි. එතකොට අපි දැන් කතා කරන්නේ චුම්බක වර්ග දෙකක්. ඒ චුම්බක වර්ග දෙකේ ඔයාලා දැනටම දන්නවා චුම්බකවල තියෙන ද්‍රව දෙකක්. හරිද? එකට අපි කියනවා මොකද්ද? උත්තර ද්‍රවය, අනිත් එකට කියනවා දක්ෂිණ ද්‍රවය. උතුර සහ දකුණ. දැන් සාමාන්‍ය කඩෙන් උතුරට කියන්නේ මොකද්ද? north. හරි. දකුණට south. ඒ නිසා මතක තියාගන්න මෙතනින් එහාට අපි උත්තර ද්‍රවයට n ද්‍රවය කියලා කියමු. north n අකුර දාමු. දක්ෂිණ ද්‍රවයට s අකුර දාමු. හරි. ගොඩක් ලාට ඔයගොල්ලෝ මොකක්ද තමයි ෆැමිලි වෙලා ඇත්තේ. එතකොට මේ අහන්න පොඩි කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ සාමාන්‍යයෙන් ගත්තාම චුම්බකවලට යකඩ කොබෝල්ට් නිකල් වගේ ලෝහ ආකර්ෂණය වෙනවා. සරල දෙයක් නේ. පට්ට සරල දෙයක් නේ. ඔක 5 වසර 6 වසර ගිහින් ඇහුවත් ඌ කියන ඔය කතාව. හරි. යකඩ කොබෝල්ට් නිකල් වගේ ලෝහ මේ වෙනවා. ඒ වගේම චුම්බක දෙකක් ලං කරපුවාම දැන් චුම්බකවල දන්නවනේ ද්‍රව දෙකක් තියෙනවයි කියලා. n ද්‍රවයයි s ද්‍රවයයි. හරි. n ද්‍රවයකුයි s ද්‍රවයකුයි කියලා දෙකක් තියෙනවා කියලා අපි දන්නවනේ. එතකොට මේ අහන්නකො n ද්‍රවයකට s ද්‍රවයක් ලං කරොත් මොකද වෙන්නේ? n ද්‍රවයකට n ද්‍රවයක් ලං කරොත් මොකද වෙන්නේ? s ද්‍රවයකට s ද්‍රවයක් ලං කරොත් මොකද වෙන්නේ? සරල කතාවක් නේ. සාමාන්‍යයෙන් අපි දන්නවනේ මොකද්ද? විරුද්ධ ලිංගිකයෝ තමයි එකතු වෙන්නේ නේ. සාමාන්‍යයෙන් ආකර්ෂණය වෙන්නේ කවුද? කෙල්ලෙකුට කොල්ලෙක් ආකර්ෂණය වෙන්නේ. හරි. ඉඳලා හිටලා මේ කොල්ලෙකුට ආකර්ෂණය වෙන්නේ කෙල්ලෙක් කෙල්ලෙකුට ආකර්ෂණය. ඒවා මෙතන ගාව ගන්න එපා. පොතේ හැටියට නීත්‍යානුකූලව මොකද වෙන්නේ? කෙල්ලෙක් කොල්ලෙකුට තමයි ආකර්ෂණය වෙන්නේ. අනම්මනම් හුටපට නැහැ. හරි. ඒවා නීත්‍යානුකූල නැහැ. හරි. නීත්‍යානුකූල විදියට මේකත් ඒ වගේම තමයි. විරුද්ධ හරි. විරුද්ධ මේවා තියෙනවා නම් n සහ s ද්‍රව තියෙනවා. විරුද්ධ ද්‍රව තියෙනවා නම් ඒගොල්ලෝ මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. අම්මට සිට මුන් දෙන්න ලං කරොත් දෙන්න දරස් ගාලා ආකර්ෂණය වෙනවා. තේරුණාද? n ද්‍රවයකට s ද්‍රවයක් ආකර්ෂණය වෙනවා. හැබැයි n ලං කරොත් විකර්ෂණය වෙනවා. ඒ දෙන්න විකර්ෂණය වෙනවා. හරි. එකම ද්‍රව මේකත් මොකද වෙන්නේ? විකර්ෂණය වෙනවා. අර පොඩි කාලේ අර තව කතා කරේ ධනයි විකර්ෂණය වෙනවා. ඍණයි විකර්ෂණය වෙනවා. ධනයි ආකර්ෂණය වෙනවා. හරි. කෙල්ලෝ විකර්ෂකයි, කොල්ලෝ විකර්ෂකයි, කෙල්ලෝ ආකර්ෂකයි. හරි. ඒ වගේම එනුයි විකර්ෂකයි, එසුයි විකර්ෂකයි, එනුයි ආකර්ෂකයි. පොඩි සරල කතාවක්. කතාව පැහැදිලිද? අන්න ඒක පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. ns ආකර්ෂණය වෙනවා, මේ කට්ටිය විකර්ෂණය වෙනවා, මේ දෙන්නත් විකර්ෂණය වෙනවා. හරි. මේ අහන්නකෝ. පට්ට පොඩි දෙයක් තමයි. හැබැයි ෂේප් එකේ සටහන කියලා දාලා ඉක්මනට මේ වාක්‍ය දෙක ලියාගන්න කරුණු දෙකක් වශයෙන් දාගන්නකො. ඉක්මනට දාගන්න ඔය කරුණු දෙක. ඉක්මනට දාගන්න ඔය කරුණු දෙක. අපි ඊළඟ මාතෘකාවට යන්න ඔය කරුණු දෙක දාගන්න. යකඩ කොබෝල්ට් නිකල් වැනි ලෝහ ආකර්ෂණය වේ. යකඩ කොබෝල්ට් නිකල් වැනි ලෝහ ආකර්ෂණය වේ. ඊට පස්සේ ඉක්මනට මෙන්න මේක දාගන්න. ns ආකර්ෂණය වෙනවා. n විකර්ෂණය වෙනවා. ss විකර්ෂණය වෙනවා. හරි.
ඔයාලට වෙලාවම මදි නම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා වැඩේ දාගන්න. හරි. අපි පොඩ්ඩක් වීඩියෝ එක කරගෙන යන්න ඉස්සරහට. හරි. මේ අහන්නකෝ. එතකොට දැන් මේක ගත්තාම මේ අහන්නකෝ. දැන් අපි මේ ඉන්න අවකාශයේ මොනවා හරි දෙයක් අතෑරියොත් කොහෙටද වැටෙන්නේ? අපි මේ ඉන්න අවකාශයේ මොනවා හරි දෙයක් අතෑරියොත් කොහෙටද වැටෙන්නේ? පහළට වැටෙනවා. අතරන දේවල් පහළට වැටෙනවා. ඇයි ඒ පහළට වැටෙන්නේ? ගුරුත්වාකර්ෂණය නිසා. ගුරුත්වාකර්ෂණය නිසා. ඇත්තම කතාව අහගන්න. දැන් මෙහෙම පෑන අතෑරියොත් පෑන පහළට වැටෙනවා. අතෑරියොත් පහළට වැටෙනවනේ. අතෑරියොත් පහළට වැටෙනවා. හරි. ඒ හේතුව අපි මේ ඉන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක නිසා. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක. අපි මේ පාඩමේදී කතා කරන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ගැන නෙමෙයි. ඊළඟට කතා කරන්න යන්නේ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය ගැන. චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය ගැන. මේ අහන්නකො. මොකද්ද මේ චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ අතට? මොකද්ද චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ? හරි. චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ අහගන්න චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මැග්නටික් ෆීල්ඩ් කියලා අපි කඩින් කියනවා. චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියන්නේ චුම්බකයකින් බලපෑම් කරන්න පුළුවන් අවකාශය. දැන් ඕනම චුම්බකයකට එයාට බලපෑම් කරන්න පුළුවන් අවකාශයක් තියෙනව නේද? අන්නේ අවකාශයට තමයි අපි කියන්නේ මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය කියලා. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ මොකද්ද? චුම්බකයකින් බලපෑම් කරන්න පුළුවන් අවකාශය. හරි. ලියගන්න මාතෘකාවක් චුම්බක ක්ෂේත්‍රය. මහා ලොකුට තේරෙන්න ඕනේ නැහැ. හරි. සාමාන්‍ය උඩින් අයිඩියා එකක් තිබ්බනම් හරි. ලියගන්න චුම්බක ක්ෂේත්‍රය. චුම්බක ක්ෂේත්‍රය. හරි. මාතෘකාව ලියාගන්න. මෙයන්න මොකද්ද මම දැන් චුම්බක ක්ෂේත්‍රය කියලා කිව්වේ? චුම්බකයකින් බලපෑම් ඇති කරන්න පුළුවන් අවකාශය. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒක ඇහැට පේන්නේ නැහැ. දැන් මෙහෙම චුම්බකයක් තිබ්බම වටේට මෙන්න ක්ෂේත්‍ර පේනවා. එහෙම වෙන්නේ නැහැ. දැන් ගෙදර තියෙන චුම්බකයක් අරන් බලනකොට වටේට මේ මිරි තියෙනවා, මෙහෙට තියෙනවා. පේනවද මොනවද? එහෙම පේන්නේ නැහැ. දැන් මං කිව්වා අපි ඉන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රෙක. අතාරපුවම පහළට වැටෙනවනේ. ඒකට පහළට බලයක් තියෙන නිසා. පහළට අදින නිසා. හැබැයි අදිනේම අපිට පේනවද මොනවද? අදිනවද මේක අතාරපුවම මේ පහළට වැටෙනවා පේනුණාට අදිනවා වගේ පේනවද මොනවද? එහෙනම් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් අපිට ඇහැට පේන්නේ නැහැ. අන්න ඒ වගේම චුම්බක ක්ෂේත්‍රය කියන්නේ චුම්බකයකින් බලපෑම් ඇති කරන්න පුළුවන් අවකාශය. චුම්බකයකින් බලපෑම් ඇති කරන්න පුළුවන් අවකාශය. හැබැයි ඒක අපිට පියවි ඇහැට පේන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම අපිට ඇහැට පේන්නේ නැහැ. ඇහැට සංවේදී වෙන්නේ නැහැ. එනවා ඔයාලා ලියාගමු ඉස්සරේ. ලියාගන්න මෙන්න මෙම. චුම්බක ක්ෂේත්‍රය කියන මාතෘකාව යටතේ ලියාගන්න. චුම්බකයකින් බලපෑම් ඇති කළ හැකි 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 අවකාශය 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 චුම්බක ක්ෂේත්‍රයයි කියනු ලැබේ. 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 මෙය ඇසට සංවේදී නොවේ. මෙය ඇසට සංවේදී නොවේ. මෙය ඇසට සංවේදී නොවේ. හරි. අහන්න ඕනේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය කියන එක ඇහැට පේන්නේ නැහැ. හරි ඇහැට පේන්නේ නැහැ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රෙත් ඇහැට පේන්නේ නැහැ. මේ අහන්නකෝ දැන්. අතහරින ඕන දෙයක් කොහෙටද වැටෙන්නේ? පහළට වැටෙනව නේද? ඇයි ඒ? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර නිසා නෙමෙයි ගුරුත්වාකර්ෂණ නිසානේ. ඒක පහළට වැටෙන්නේ. පහළට දිශාවක් තියෙනවා. මතක තියාගන්න ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයට දිශාවක් තියෙනවා. අන්න ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයකටත් දිශාවක් තියෙනවා. තේරෙනවද? සාමාන්‍ය චුම්බක ක්ෂේත්‍රයකට දිශාවක් තියෙනවා. ඒක චුම්බකයෙන් බලපෑම් ඇති කරන දිශාවක් තියෙනවා. එහෙම හිතමුකෝ. හරි. ලියාගන්න පොඩි මාතෘකාවක්. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. පට්ටලේසි. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. හරි. මාතෘකාව ලියාගන්න චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මාතෘකාව ලියාගන්න චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. හරි. මෙහාට චුම්බක ක්ෂේත්‍රය කියන්නේ චුම්බකයෙන් බලපෑම් කරන්න පුළුවන් අවකාශය. අනේ ක්ෂේත්‍රයේ අවකාශයේ දිශාවක් තියෙනවා. හරි. ඒකට අපි කියනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. පට්ට සරලයි. පට්ට සරලයි. මෙහාට චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ගන්න තියෙන්නේ මෙහාටකෝ. මෙච්චරයි. ඔයාලට අපි හිතමු තියෙනවා මෙන්න මෙහෙම චුම්බක දෙකක්. හරිද?
N ද්‍රවයක් තියෙනවා S ද්‍රවයක් තියෙනවා අහගන්න. N ද්‍රවයක් තියෙනවා S ද්‍රවයක් තියෙනවා. මෙතන N ද්‍රවයක් තියෙනවා මෙතන S ද්‍රවයක් තියෙනවා. ශේෂ්ත්‍රීය දිශාව කෝකද කියලා ඇහුවොත් ශේෂ්ත්‍රීය දිශාව කෝකද කියලා ඇහුවොත් හරි ඔයාලට කියන්න පුළුවන් මෙන්න මෙච්චර කතාව. චුම්බක මෙතන මේ දැන් මෙතන චුම්බක මෙතන තියෙන මේ අවකාශය තියෙනවනේ මේ අවකාශය තියෙනවනේ මේ අවකාශය මොකක්ද තියෙන්නේ මේ අවකාශය මොකක්ද තියෙන්නේ වයිට් බෝඩ් එකේ තියෙන මේ අවකාශය නෑ මේ අවකාශය මොකක්ද තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයක් තියෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා මෙතන ඇයි චුම්බකාවට චුම්බක ශේෂ්ත්‍රයක් තියෙනවා චුම්බකයෙන් බලපෑම් කරන්න පුළුවන් අවකාශයක් තියෙනවා අන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව මොකද්ද පට්ට සරලයි මේ මතක තියාගන්න හැම වෙලාවම චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තියෙන්නේ කොයි පැත්තටද NC ටෙස්ට් මෙතනදී ඒ ශේෂ්ත්‍රයේ දිශාව වෙන්නේ NC ටෙස්ට් මතක තියාගන්න ඕනද? ඔව් මතක තියාගත්ත යුතුමයි. හැම වෙලාවෙම චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව තියෙන්නේ NC ටෙස්ට්. හරි. හැම වෙලාවෙම කිව්වොත් හැම කියන වචනේ පොඩි අවුලක් තියෙනවා දැනට. තව චුට්ටකින් කතාව තේරෙයි. සාමාන්‍යයෙන් අපි N ද්‍රවයක් S ද්‍රවයක් ගත්තාම චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ NC ට S ට. කතාව පැහැදිලිද? හරි. දැන් ඔයාලා මාතෘකාවක් දාගත්ත නේද? චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කියලා. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව කියලා මාතෘකාවක් දාගත්තද? හරි. ඒ මාතෘකාව යටතේ ඉක්මනට මේ රූපය ඇඳ ගන්න. N ද්‍රවයක් S ද්‍රවයක් තියෙනවා. ඉක්මනට ඇඳ ගන්න ওই රූපේ. ඉක්මනට ඇඳ ගන්න. හරි. දඩබඩ ගාලා පැන්සලෙන් දාගන්න. N දැම්මා S දැම්මා. ඊතල තුනක් දැම්මා. හරි. අහන්න. එහෙනම් මෙතන චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ NC ටෙස්ට්. මම මෙතන මේ මොනවද රේඛා වර්ගයක් ඇඳලා තියෙනවනේ. දිශාව නිරූපණය වෙන රේඛා වර්ගයක් ඇඳලා තියෙනවනේ. චුම්බක ක්ෂේත්‍රය කියන්නේ දිශාව නිරූපණය වෙන රේඛාව. අපි මෙන්න මේවට කියනවා අහගන්න අපි මේවට කියනවා චුම්බක බල රේඛා කියලා. චුම්බක බල රේඛා. අපි අඳිනවත් එක්ක අද දවසේ තව. චුම්බක බල රේඛා. ඉක්මනට දාගන්න එහෙනම්. මේකට දාගන්න චුම්බක බල රේඛා. මේකට දාගන්න චුම්බක බල රේඛා. ඉක්මනට දාගන්න චුම්බක බල රේඛා. චුම්බක බල රේඛා. චුම්බක බල රේඛා. හරි. චුම්බක බල රේඛා. හරි. ලියාගමු එක ලෙතනින්. ලියාගන්න එතනින් මෙන්න මෙහෙම පොඩි නෝට් එකක් දාන්න. පොඩි නෝට් එකක් ලියාගන්න. සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව 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 n සිට s දෙසට පවතී. 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 සාමාන්‍ය චුම්බක ක්ෂේත්‍රයේ දිශාව n සිට s දෙසට පවතී. හරි. සාමාන්‍ය චුම්බක ක්ෂේත්‍රයේ දිශාව n සිට s දෙසට පවතී. මේ අහන්නකො. දාගන්නකොට සටහන කියලා පොඩි කතාවක්. සටහන කියලා කරුණු දෙකක් ලියන්න යන්නේ. සටහන. සටහන කියලා දාගන්න. සටහන කියලා දාගන්න. හරි. සටහන කියලා දාගන්න. මේ අහන්නකො. දැන් අපි කතා කරන චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. මොකද්ද? දැන් කවුරු හරි කෙනෙක් අහනවා මොකද්ද චුම්බක ක්ෂේත්‍රය කියන වලගෙන්. අහනවා චුම්බක ක්ෂේත්‍රය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද ඔයාලා දෙන උත්තරේ? චුම්බකයෙන් බලපෑම් කරන්න පුළුවන් අවකාශය. හරි. එහෙමයි කියන්නේ. ඒක ඇහැට පේනවද නැහැ? ඇහැට පේන්නේ නැහැ. මතක තියාගන්න. ඒකට දිශාවක් තියෙනවද? ඔව් දිශාවක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් තියෙනවා. කොහෙද දිශාව? n සිට s ඔච්චරයි. එහෙනම් මතක තියාගන්න චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ කියන්නේ එයාට පොඩි විශාලත්වයකුත් තියෙනවා. දැන් මෙච්චර විතර තියෙනවා නිකන් මේ මදිටියටයක් වගේ චුම්බකයක්. මුද්ද පට්ට චුම්බකයක් තියෙනවා. දැන් කාගේද ප්‍රබලතාවය වැඩි? අර මදිටියට වගේ ලොකු එක්කනාගේ. ලොකු එක්කනාගේ ප්‍රබලතාව ගොඩක් වෙලාවට වැඩිනේ. එහෙනම් මතක තියාගන්න සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍රයකට දිශාවක් වගේම විශාලත්වයකුත් තියෙනවා. බලපෑම් ඇති කරන්න පුළුවන් හැකියාවක්. විශාලත්වයකුත් තියෙනවා. එහෙනම් ඔයාලා මේ දෙකම මතක තියාගන්න ඕනේ. හරි. සටහන කියලා තැන දාලා ලියාගන්න. සටහන කියලා දාලා ලියාගන්න. පළවෙනි එක ලියාගන්න. පළවෙනි ලියාගන්න. චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් ඇත. හරිනේ. n සිට s ට. චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් ඇත. චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් ඇත. චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් ඇත. හරි. චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් ඇත. චුම්බක ක්ෂේත්‍රයට දිශාවක් ඇත. හරි. දෙවෙනි එක චුම්බක ක්ෂේත්‍රයට විශාලත්වයක් ඇත. 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 හරි. දැන් අපි බලමු ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ
දණ්ඩ චුම්බකයක් සම්බන්ධව. දණ්ඩ චුම්බකයක්. ඔයගලන් දැකලා තියෙනවා දණ්ඩ චුම්බකයක් කියන්නේ මොකක්ද කියලා? ඔයාලා අනිවාර්යෙන් පොඩි කාලේ ඉස්කෝලේට එහෙමත් අරගෙන ගිහලා ඇති. දැනටත් කඩේ ගිහලා ගත්තොත් ගන්න පුළුවන්. අර එක පැත්තක් රතු පාට, එක පැත්තක් නිල් පාට, සමහරට කළු පාට, රතු පාට. අන්න එහෙම තියෙන්නේ. හරි. අන්න ඒ වගේ චුම්බකයක්. දණ්ඩ චුම්බකයක්. දණ්ඩා. හරි. දැන් මෙතන පොඩි සිද්ධි ටිකක් තියෙනවා මෙන්න මෙහෙම. හොඳට අහගන්න කතාව. මම මෙතන ඇදලා තියෙනවා. මේ අපිට දැන් වීඩියෝ එක වෙලා යන නිසා අපි අර අඳින ඒව ටික ස්කිප් කරලා තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම තියෙනවා දණ්ඩ චුම්බකයක්. ඒක මෙතන මම දාලා තියෙනවා N ද්‍රවය, මෙතන S ද්‍රවය. සාමාන්‍ය චුම්බකයක මොකද්ද? N ද්‍රවයක් තියෙනවා, S ද්‍රවයක් තියෙනවා. අපි දන්න කතාවක් නේ. එකම චුම්බකෙ එහෙම තියෙනවා. N ද්‍රවයක් සහ S ද්‍රවයක්. එතකොට මම ඔයාලට කිව්වා චුම්බකයක් අවට මොකද්ද තියෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. චුම්බකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රෙට මොනවද තියෙන්නේ? විශාලත්වයකුයි දිශාවකුයි. තේරුණාද? විශාලත්වයකුයි දිශාවකුයි. එහෙනම් චුම්බකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. චුම්බක ක්ෂේත්‍රයකට විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. පේන්නේ නැහැ. නමුත් අපි චුම්බක ක්ෂේත්‍රය මම මේ රේඛාවලින් ඇදලා පෙන්නලා තියෙනවා. ඔය අඳින රේඛාවලට මොන රේඛා කියලාද අපි කිව්වේ? මම කලින් කිව්වා. චුම්බක බල රේඛා. මම මේ ඇදලා තියෙන්නේ මොකද්ද? චුම්බක බල රේඛා. තේරුණාද? මම මේ ඇදලා තියෙන්නේ දණ්ඩ චුම්බකයක් ළඟ තියෙන චුම්බක බල රේඛා. හරි. චුම්බක බල රේඛා. හැබැයි මෙහෙමයි. ඔය චුම්බක බල රේඛාවලත් මාර කතා ගොඩක් කියවෙනවා. මෙහෙමයි. චුම්බක බල රේඛාවල දිශාවෙන් හොඳට අහගන්න. චුම්බක බල රේඛාවල දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියවෙනවා. චුම්බක බල රේඛාවල මේ දාලා තියෙන ඊතල දාලා තියෙන දිශාව. හරි. චුම්බක බල රේඛාවල දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලැබෙනවා. අනිත් එක චුම්බක බල රේඛා ඝනත්වය වැඩි නම්. يعني චුම්බක බල රේඛා ගොඩයි නම් චුම්බකය ප්‍රබලයි. චුම්බක බල රේඛා අඩුයි නම් චුම්බකය දුර්වලයි. මොකද්ද මම කිව්ව කරුණු දෙක එනවා. චුම්බක බල රේඛාවල දිශාවෙන් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලැබෙනවා. චුම්බක බල රේඛා ප්‍රමාණය වැඩි නම් ප්‍රබලත්වය වැඩි, ප්‍රමාණය අඩුයි නම් ප්‍රබලත්වය අඩුයි. දැන් මේ අහන්නකො මෙතනදී වල නිකන් බලන්නකො මේ චුම්බකයක් ඇඳලා තියෙනවා. N සිට මේ N සහ S තියෙනවා. එතකොට මේ ඇතුළ කතාව අමතක කරන්න. චුම්බකයේ ඇතුළ මේ කඩේරි සීන් එක අමතක කරලා දාන්න. එළිය ගැන හිතන්න. එළියේදී මම ඔයාලට කලින් කිව්වා චුම්බක ක්ෂේත්‍ර දිශාව කොයි පැත්තද කොයි පැත්තටද තියෙන්නේ? මම කලින් කිව්වා මේ කලින් ස්ටෙප් එකේදී කිව්වා මොකද්ද? N සිට S බලන්නකො සිද්ධිය මේ. මම මේ ඇදලා තියෙන බල රේඛා බලන්නකො. මම ඇදලා තියෙන බල රේඛා බලන්න මේ. N වලින් මේ පැත්ත එන්නේ, මේ පැත්ත එන්නේ. N සිට S තියෙන්නේ මේ. N සිට S මේ. N සිට S මේ. N සිට S හරිනේ. N සිට S තේරුණාද කියන කතාව? චුම්බක බල රේඛා වලින් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියවෙනවා N සිට S තියෙන්නේ. හරි. N සිට S. හැබැයි මතක තියාගන්න මේක අඳිද්දී ඔයාලා මේ චුම්බක බල රේඛා අඳිනකොට හරිද අඳින්න සිද්ධ වුණොත් එහෙම අඳිනකොට මෙන්න මේවා මේ පෘෂ්ඨයට ලම්බක වෙන්න ඕනේ. මේක මම දාලා නැහැ. මම ඔන්න දැම්මා මේ පෘෂ්ඨවට ලම්බක වෙන්න ඕනේ. සාමාන්‍ය චුම්බක බල රේඛා පෘෂ්ඨයකට ඇතුළු වෙන්නේ හරි පිට වෙන්නේ හරි ලම්බකව අදාළ පෘෂ්ඨයට ලම්බකව. හරි. එහෙනම් මේ අහන්නකො දණ්ඩ චුම්බකයක බල රේඛා අඳිද්දී N සිට S දෙසට අඳින්න ඕනේ. හරි. ඔය එක. එහෙනම් මතක තියාගන්න දණ්ඩ චුම්බකයේ එළියේදී මේ තියෙන ඇතුළනේ ඇතුළ නෙමෙයි එළියේදී N සිට S චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. N සිට S තියෙනවා. ඔයාලා ඇතුළේදී පොඩ්ඩක් බලන්න. ඇතුළේදී බලන්න මේ ඊතලයේ කොහෙද තියෙන්නේ? S සිට N. ඕක නම් ඔලවල දෙන්නේ නැති වෙයි. S සිට N මෙහාට එළියේදී N සිට S තියෙනවා චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. දණ්ඩ චුම්බකයේ එළියේ N සිට S ඇතුළේදී S සිට N මම ඇදලා තියෙන්නේ මේ. S සිට N. එහෙනම් මතක තියාගන්න දණ්ඩ චුම්බකයක චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ගද්දී බල රේඛා අඳිද්දී එළියේදී N සිට S එනවා. ඇතුළේදී S සිට N එනවා. ඕක ලස්සන කතාවක් තියෙනවා මෙන්න මෙහෙම. ඔහොම වෙන්නේ ඇයි දන්නවද? චුම්බක බල රේඛා ඇතුළට යන්නේ පෘෂ්ඨ වලට ලම්බකව. එළියට එන්නේ පෘෂ්ඨ වලට ලම්බකව. සහ මේ චුම්බක බල රේඛා ගත්තාම ඒවා සංවෘත පුඩු දරුවෝ. සංවෘත පුඩු. දැන් මේ සංවෘත පුඩු කියන්නේ ආයේ මේ මෙතනින් පටන් ගත්තා මෙහෙම ගියා මේ ඔන්න ඔහම සංවෘත පුඩුව. මේක මේ සංවෘත පුඩුව. මෙන්න මේවත් කොහෙන් හරි සංවෘත පුඩු. මේ සංවෘත පුඩු. අනිත් එක මතක තියාගන්න ඔය චුම්බක බල රේඛා එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ. මේවා ඡේදනය වෙන්නේ නැති වෙන මම ඇඳලා තියෙන්නේ. මේ බලන්න මම ඡේදනය වෙන්නේ නැති වෙන්න ඇඳලා තියෙන්නේ. තේරුණාද කියන කතාව? ඡේදනය වෙන්නේ නැති වෙන්න ඇඳලා තියෙන්නේ. හරි. මේ හඬකෝ මේක අඳින්න පොඩි ඉඩක් තියාගන්න ඕගොල්ලෝ.
හරි. අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා පොඩි ඉඩක් තියාගන්න. මේක අඳින්න පොඩි ඉඩක් තියාගන්න. හරි. අඳින්න පොඩි ඉඩක් තියාගන්න. අඳින්න පොඩි ඉඩක් තියාගෙන කරුණු දෙකක් ලියාගමු. අඳින්න පොඩි ඉඩක් තියාගෙන ලියාගන්න පළවෙනි කරුණ. පළවෙනි කරුණ ලියාගන්න. දණ්ඩ චුම්බකය පිටතදී අඳින්න ඉඩ දීලා ලියාගන්න. දණ්ඩ චුම්බකය පිටතදී කමාවක් චුම්බක ක්ෂේත්‍රයේ දිශාව N සිට S දෙසට පවතී. N සිට S දෙසට පවතී. N සිට S දෙසට පවතී. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව N සිට S දෙසට පවතී. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව N සිට S දෙසට පවතී. N සිට S දෙසට පවතී. හරි. දෙවෙනි කරුණ දණ්ඩ චුම්බකය ඇතුළතදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව දණ්ඩ චුම්බකය ඇතුළතදී චුම්බක ක්ෂේත්‍රයේ දිශාව S සිට N දෙසට පවතී. S සිට N දෙසට පවතී. හරි. මේ අහන්නද? S සිට N දෙසට පවතී. අහන්නව සිද්ධිය. හරි. මේ අහන්න කතාව. මේක මෙහෙම සිද්ධියක් තියෙනවා. එහෙනම් ඔයාලා බලන්න මේ දණ්ඩ චුම්බකයක් ගත්තාම චුම්බක ක්ෂේත්‍රය එළියදී දණ්ඩ චුම්බකයට එළියදී එළිකෙන මේ වටපිටාවේදී N සිට S ට ඇතුළතදී S සිට N ට තව මම කරුණු කිව්වා ඒවා ලියාගන්නේ නැහැ. මේවා ඇතුළු වෙන්නේ හෝ පිට වෙන්නේ අදාළ පෘෂ්ඨ වලට කොහොමද? ලම්බකව. ඒ චුම්බක බල රේඛාන් දිද්දී අදාළ පෘෂ්ඨ වලින් එළියට යන්නේ හරි ඇතුළට එන්නේ හරි ඒ පෘෂ්ඨ වලට ලම්බකව. ඊළඟ එක තමයි බල රේඛා කවදාවත් එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. එහෙනම් බලන්න ඇතුළු වෙන්නේ හරි පිට වෙන්නේ හරි ලම්බකව බල රේඛා එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. හරි. අනිත් එක ඔය බල රේඛා මොනවද? සංවෘත පුඩු. මේ සංවෘත පුඩු. හරි. සංවෘත පුඩු. කියන්නේ මේ වෙන සම්පූර්ණ පුඩුවක් මෙහෙම. හරිද? දැන් මේකේ කෝ පුඩුව? දැන් මේකේ කෝ පුඩුව? ඒ වෙනවා ඉතින් මං ඇඳලා නැහැ ඉතින් මෙහෙම එනවනේ. මාතෘකාවනේ තුඩේ එනවා. ඒකට තමයි බෝඩ් එකේ තුඩේ. එනිසා මතක තියාගන්න ඒ කරුණු තුන ලිව්වේ නැහැ. ඇතුළු වෙන්නේ හෝ පිට වෙන්නේ ලම්බකවයි ඡේදනය නොවේ. හරි. සංවෘත පුඩුවේ ඒව ලිව්වේ නැහැ. තව ලිව්වේ නැහැ ඉතින්. බල රේඛා ගොඩක් වැඩි නම් ප්‍රබලත්වය වැඩි, බල රේඛා අඩුයි නම් ප්‍රබලත්වය අඩුයි. ඒව මොනවද අපි ලිව්වේ නැහැ. හරි. දැන් එතකොට අහගන්න. ඔතන අපි හිස්තනක් තියලා තියෙන්නේ. හිස්තනක් තියලා තියෙන්නේ. මම ලියන්න ටයිම් එක දෙන්නම්. ඒක පොඩ්ඩක් කොහොම තියමුකෝ. හිස්තන පොඩ්ඩක් කොහොම තියමුකෝ. හිස්තන කොහොම පොඩ්ඩක් තියමුකෝ. යන් අපි ඊළඟට විද්‍යුත් චුම්බකයක් සැකසීම කියන එකට. විද්‍යුත් චුම්බකයක් සැකසීම. අපි බෝඩ් එක පොඩ්ඩක් කලින් ලියාගත්ත වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා මෙහඬ විද්‍යුත් චුම්බකයක් සැකසීම. පට්ට සරලයි. ගන්නවා මෘදු යකඩයක්. හරිද? ඔතනවා කම්බියක්. දැන් මේ බලන්න මේ කම්බිය දැන් මේ මම ඇදලා තියෙන 3D සාමාන්‍ය 3D තේරෙන්නේ ඕගොල්ලන්ට මේ කම්බිය තිබ්බම මෙන්න මේ එළිය පැත්තෙන් කම්බිය ඉස්සලාම කියලා තියෙනවා. එළිය පැත්තෙන් ගිහලා අර පැත්තෙන් එනවා. මෙහෙන් ගියා මෙහෙන් ආවා. හරි? මේ තියෙන්නේ අපිට පේන පැත්තේ කම්බි ටික. මේ තියෙන්නේ එහා පැත්තෙන් කම්බිය ඇවිල්ලා තියෙන්නේ මේ. එහා පැත්තෙන් කම්බිය ඇවිල්ලා තියෙනවා. තේරුණාද කතාව? මේ පැත්තෙන් ගිහිල්ලා ඔහොම ඇවිල්ලා එහා පැත්තෙන් කම්බිය ඇවිල්ලා තියෙන්නේ. මම මේ ඊතල දාලා තියෙන ධාරාව යන දිශාවට. මේ ධාරාව යන දිශාව. මෙන්න මෙහෙම තමයි ධාරාව යන්නේ. ඔහොම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ධාරාව යනවා.
ධාරාවක් යවන්නේ කොහොමද? පොඩි බැටරි කැල්ලක් අල්ලන්න විතර හරි. තේරුණාද? මෘදු යකඩයක් අරගෙන හරි මෘදු යකඩයක් අරගෙන මේ තියෙන පරිවර්ණය කරපු කම්බි කොටක්. කොයිල් කම්බි පරිවර්ණය කරලා කියන්නේ කම්බියක් තියෙන එක පරිවර්ණය කරලා තියෙන්නේ. විදුලිය එහා මෙහා යන්නේ නැතිව වටේට පරිවර්ණය කරලා තියෙන්නේ. ඉතින් විදුලිය එහා මෙහා යන්නේ නැත්නම් කොහොමද ධාරාව යන්නේ? නෑ මම කියන වටේ. හරි. නිකන් පරිවර්ණය කරලා තියෙන. දැකලා තියෙනවනේ කොයිල් කම්බි. හරි. එතකොට මේ කොයිල් කම්බියක් මේ උතල තියෙන්නේ. ඒකලා මෙහෙම ධාරාවක් යවලා. යාරාව යවපු ගමන් ඔතන හට ගන්නවා මොකද්ද? චුම්බක ගුණය. කෙලින්ම ඔය මෘදු යකඩේ චුම්බකයක් වෙනවා. හරි. ඔයාලට මෙහෙමයි. ඔයාලට දිශාව ගන්න ඒවා නෑ සාමාන්‍ය පෙළේදී. හැබැයි ඒ ලෙවල් වලදී සාමාන්‍ය කියන්නේ ඒ ලෙවල් වලදී තියෙන මේ දිශාව ගන්න එක. මේ චුම්බ දැන් මෙහෙම ධාරාවක් යවුවට පස්සේ මෙතනදී කොහොමද මේ කොයි පැත්තද උත්තර ද්‍රව්‍ය කොයි පැත්තද දක්ෂිණ ද්‍රව්‍ය. මම නිකන් දාලා කියන්නම්. එතකොට මෙහෙම දා ගන්න ඕනේ මේ පැත්තේ එන් ද්‍රව්‍ය. ඔයාලා ඒක හිතන්න එපා. ඔයාලා මම මේ කොහොමද දැම්මේ කියලා ඔයාලා හිතන්නේ නෑ. එක පැත්තක් එන් ද්‍රව්‍යයක් එක පැත්තක් එස් ද්‍රව්‍යයක්. හරි. ඔන්න ඔය වගේ තියෙන්නේ. හරි. අහන්නකෝ. එතකොට අහන්න මේකත් කෙලිම නිකන් අර දණ්ඩ චුම්බකේ වගේ තමයි ඊට පස්සේ. එන් සිට එස්ට යනවා මෙහෙම. ඔහොම යන්නේ සීන් එක. ඔහොම යන්නේ සීන් එක. අරකම තමයි දැන් කෙලිම දණ්ඩ චුම්බකයක් හැදුනා. ඒ වගේම ලයින් එකක් හැදුනා. තේරුණාද කියන කතාව? එහෙනම් මේ අහන්න විද්‍යුත් චුම්බකයක් කොහොමද දාගන්නේ? මෘදු යකඩයක් මත හරිද? කොයිල් කම්බියක් උතලා ධාරාවක් යවනවා. කෙලින්ම චුම්බකයක් ඇති වෙනවා. තේරුණාද කතාව? හරි. එතන අහගන්න මේකේ මේ චුම්බකයේ ප්‍රබලතාව රඳා පවතින සාධක මොනවද? මූලික වශයෙන් ප්‍රබලතාව රඳා පවතින සාධක. දැන් මේ තියෙන විද්‍යුත් චුම්බකයක් දැන් අපි හදපු විදිහ දන්නවනේ. ගත්ත මෘදු යකඩයක් එතුව කම්බියක්. හරි ගත්ත මෘදු යකඩයක් එතුව කම්බියක්. ඒකල යවුව ධාරාවක්. හරි අන්න විද්‍යුත් චුම්බකයක් හැදුනා. මේ හැදෙන චුම්බකයේ ප්‍රබලතාව රඳා පවතින සාධක මොනවද? ප්‍රබලතාව රඳා පවතින සාධක. එකක් තමයි ධාරාවේ විශාලත්වය. ඒ කියන්නේ පොඩි ධාරාවක් යවුවොත් පොඩි චුම්බක ගුණයක්. ලොකු ධාරාවක් යවුවොත් ලොකු චුම්බක ගුණයක්. තේරෙනවද කියලා? පොඩි ධාරාවක් නම් පොඩි චුම්බක ගුණයක්, ලොකු ධාරාවක් යවුවොත් ලොකු චුම්බක ගුණයක්. හරිනේ සාධාරණයිනේ. හරි. ඊළඟට මේ ඔතල තියෙන පොට ගණන. පොට ගණන වැඩි නම් හරි පොට ගණන වැඩි නම් චුම්බක ගුණය වැඩි. පොට ගණන අඩුයි නම් චුම්බක ගුණය අඩුයි. තේරෙනවද කතාව? එහෙනම් විද්‍යුත් චුම්බකයක් හදාගන්නේ මෘදු යකඩයක් මත මොකද්ද කොයිල් කම්බියක් ඔතලා. ඒකල යවනවා ධාරාවක්. කෙලින්ම එක පැත්තක් උත්තර ද්‍රව්‍ය වෙනවා අනිත් පැත්ත දක්ෂිණ ද්‍රව්‍ය වෙනවා. ධාරාවේ විශාලත්වය අඩු වැඩි කරනකොට චුම්බකයේ ප්‍රබලතාව අඩු වැඩි වෙනවා. පොට ගාන අඩු වැඩි කරලා අපිට චුම්බකයේ ප්‍රබලතාව අඩු වැඩි කරන්න පුළුවන්. තේරෙනවද කතාව? පට්ට සරලයිනේ. හරි. එහෙනම් මෙහෙම කරන්න ඕනේ. විද්‍යුත් චුම්බකයක් සැකසීම කියලා මෙන්න මේ රූපය අඳින්න ඉඩ තියාගන්න. මේ රූපය අඳින්න ඉඩ තියාගන්න. දැන් රූප දෙකක් අඳින්න ඉඩ තියාගන්නවා. හැබැයි ඉස්සලා මාතෘකාව දාගන්න. විද්‍යුත් චුම්බකයක් සැකසීම කියලා මාතෘකාව දාගන්න. ඉක්මනට දාගන්න. විද්‍යුත් චුම්බකයක් සැකසීම. ඉක්මනට දාගන්න මාතෘකාව. විද්‍යුත් චුම්බකයක් සැකසීම. විද්‍යුත් චුම්බකයක් සැකසීම. හරි. විද්‍යුත් චුම්බකයක් සැකසීම. විද්‍යුත් චුම්බකයක් සැකසීම. හරි. ඒකල්ලා මෙන්න මේ රූපය අඳින්න ඉඩ තියාගන්නකො. දැන් කළු රූපයක් අඳින්න ඉඩ තිබ්බා. මෙන්න මේ රූපය අඳින්න ඉඩක් තියාගන්න. මේ රූපය අඳින්න ඉඩක් තියාගන්න. තේරෙනවද ඒක? පොඩි සාමාන්‍ය පොඩි ඉඩක් තියාගන්න. හරි. ඒකල ලියා ගන්න මෙන්න මෙහෙම. ඒකල ලියා ගන්න මෙන්න පල්ලෙහාන් ඡේදයක් වශයෙන්. මෘදු යකඩයක් වටා 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 පරිවර්ණය කරන ලද කම්බියක් ඔතා පරිවර්ණය කරන ලද කම්බියක් ඔතා මෘදු යකඩයක් වටා පරිවර්ණය කරන ලද කම්බියක් ඔතා පරිවර්ණය කරන ලද කම්බියක් ඔතා පරිවර්ණය කරන ලද කම්බියක් ඔතා විද්‍යුත් ධාරාවක් යැවීමෙන් 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 විද්‍යුත් චුම්බක සාදාගත හැක 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 හරි ඒ කරලා සාදාගත හැක ඒ කරලා එතන අනුමාත්‍රකාවක් දාගන්න අනුමාත්‍රකාවක්
චුම්බක ගුණය රඳා පවතින සාධක. 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 හරි. චුම්බක ගුණය රඳා පවතින සාධක. හරි. මෙයන් චුම්බක ගුණය රඳා පවතින සාධක. ඒක යටතේ ලියා ගන්න චුම්බක ගුණය රඳා පවතින එක සාධකයක් ධාරාවේ විශාලත්වය ලියා ගන්න පළවෙනි එක. ධාරාවේ විශාලත්වය. පළවෙනි එක ධාරාවේ විශාලත්වය. යවන ධාරාව වැඩි වුණොත් චුම්බක ගුණය වැඩි වෙනවා. යවන ධාරාව අඩු වුණොත් චුම්බක ගුණය අඩු වෙනවා. ධාරාවේ විශාලත්වය. පළවෙනි එක ධාරාවේ විශාලත්වය. ධාරාවේ විශාලත්වය. හරි. ධාරාවේ විශාලත්වය. ලියන්න දෙවෙනි එක පොට ගණන. ඔතල තියෙන පොට ගණන. පොට ගණන. පොට ගණන. හරි. දැන් අහන්න. දැනට එතකොට අපි මේ රූප දෙකක් ඔයාලට අඳින්න මේව කරලා දිනවා. හරි. එතකොට මේ අහන්න. එහෙනම් ඔයාලා මෙන්න මේ රූප දෙක තමයි අඳින්නේ. හරි. මෙන්න මේ රූප දෙක අඳින්නේ. පළවෙනි හිස්තැනේ මෙන්න මේ රූපය අඳින්න ඕනේ. තේරුණාද? පළවෙනි හිස්තැනේ මෙන්න මේ රූපය අඳින්න ඕනේ. හරි. එතකොට මේ රූපය අඳ ගන්න සම්පූර්ණ කම්ප්ලීට් වෙනවනේ රූපෙ දැන්. හරිනේ? අවුලක් නැහැ නේ. හරි. මේ රූපෙතර ඔයාලා අඳ ගන්න ඕනේ. පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එකට දෙවෙනි හිස්තැනේ මෙන්න මේ රූපය අඳ ගන්න ඕනේ. හරි. මෙන්න මේ රූපය අඳ ගන්න ඕනේ. දෙවෙනි එකට මේ රූපය අඳ ගන්න ඕනේ. එතකොට මම හිතන්නේ මේ රූපෙත් පැහැදිලිව පේනවා ඇති. එතකොට ඔයාලා මම මෙතනින් එහාට ඉස්සරහට දිගටම යනවා. ඔයාලා වීඩියෝ එක පිටිපස්සට කරලා නවත්තලා රූප දෙක ඔය තැන් දෙකේ අඳ ගන්න ඕනේ. තේරෙනවද කතාව? හරි. යන් අපි ඉස්සරහට. මේ අහන්නකෝ. දැන් මෙතනදී ඔයාලා දැක්ක නේද? ධාරාවක් යවුවට පස්සේ චුම්බක ගුණයක් ඇති වුණා. ධාරාවක් යවුවට පස්සේ චුම්බක ගුණයක් ඇති වුණානේ. මේ අහන්නකෝ සීන් එක මේ. මාතෘකාව බලන්න පොඩ්ඩක්. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. සරල කතාවක්. අහන්න. මෙච්චරයි සිද්ධිය. සන්නායකයක් අරගන්නකෝ කම්බි කැල්ලක් ගන්නකෝ. සරල කතාව කම්බි කැල්ලක් ගන්නකෝ. යවන්නකෝ ධාරාවක්. කම්බි කැල්ල යවන්නකෝ ධාරාවක්. යවපු ගමන් කම්බි කැල්ලක් ගත්තා බැටරි කැල්ලක් යවුව ධාරාවක්. හරි ධාරාවක් යවන්නේ කොහොමද කියලා දැන් අහන්න එපා. 11 වසරේ මේ විභාගෙ තව දවස් කිහිපයක්. අහන්න මේ කම්බියක් කරන පොඩි බැටරි කැල්ලක් නිකන් අල්ලන්න මෙහෙම දෙපැත්ත. කම්බියේ ධාරාවක් යනවනේ. ස්ථිරයි. උතන ඇති වෙනවා මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය. අය කතා දෙකක් නැති වෙනවා. මොන කම්බියද මොන කම්බිය වුණත් ඇති වෙනවා. තේරෙනවද මේ කතාව? කම්බියක් කරන ධාරාවක් යවොත් අනිවාර්යෙන්ම කම්බිය ඔයාලා හිතන කම්බියක් මොනද? ලෝහ බටයක් මොකේ යවුවත් කමන්නේ. ධාරාවක් ගියොත් චුම්බක ගුණයක් ඇති වෙනවා. හරි. එහෙනම් මේ අහන්න ධාරාවක් ගෙන යන සන්නායකයකට චුම්බක ක්ෂේත්‍රය. අපි දන්නවා සන්නායකයක් තුලින් ධාරාවක් ගියපු ගමන් චුම්බක ගුණයක් ඇති වෙනවා. ලියගන්න මාතෘකාව පොඩ්ඩක්. මාතෘකාව ලියා ගන්න. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. ලියා ගන්න. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. 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 හරි. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රය. හරි. එහෙනම් අපි දන්නවා සන්නායක තුලින් ධාරාවක් ගියපු ගමන් චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. හරි. මේ හන්ද ඒ හට ගන්නවන්නේ චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියලා අපි දන්නවනේ. හට ගන්නවාමද ස්ථීරවම හට ගන්නවද කියලා බලන්න ඔයාලගේ පොතේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒකට පාවිච්චි කරනවා කාවද? මාලිමාව. හරි. මාලිමාව පාවිච්චි කරලා බලනවා සන්නායක තුලින් ඇත්තටම ධාරාවක් ගියපුවම චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවද කියලා. ප්‍රැක්ටිකල් ටික බලමු. ඊට කලින් ඔයාලා මේ මාතෘකාව ලියාගත්තනේ. ඒ මාතෘකාව යටතේ ලියමු සන්නායකයක් තුලින් ධාරාවක් කරනකොට ඇත්තටම චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. අපිට මාලිමාවෙන් ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් කියලා. හරි. ලියන ඉස්සරයක් මෙන්න මේ මාතෘකාව යටතේ ලියා ගන්න විස්තරයක්. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවටද ධාරාවක් ගෙන යන සන්නායකයක් අවටද ධාරාවක් ගෙන යන සන්නායකයක් අවටද චුම්බක ක්ෂේත්‍රයක් හටගනී.
ධාරාවක් ගෙන යන සන්නායකයක් අවටද චුම්බක ක්ෂේත්‍රයක් හටගනී. චුම්බක ක්ෂේත්‍රයක් හටගනී. චුම්බක ක්ෂේත්‍රයක් හටගනී. මෙය අධ්‍යයනය කිරීමට මාලිමාවක් යොදාගත හැක. මේ 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 අධ්‍යයනය කිරීමට මාලිමාවක් යොදාගත හැක. හරි. මේ හන්දද? මෙච්චරයි කතාව. එහෙනම් මේ හන්ද සන්නායකයක් තුලින් ධාරාවක් ගියපු ගමන් චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. ඒක ස්ථිරම වෙනවා. ඒක අපි ඇත්තටම ඉගෙන ගන්න පොඩ්ඩක් ප්‍රැක්ටිකලි බලන්න අපි පාවිච්චි කරනවා මොකද්ද මාලිමාව. දැන් ඕම් මාලිමාව කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒ නිසා දැන් මාලිමාව උගන්නන්න වෙනවා. දැනගත්තට මොකද්ද සිරාම සීන් එක දන්නේ නැහැ. අහන්නකෝ. මම කෝකටත් කියලා මං හිතනවා ඔයගොල්ලෝ මුකුත්ම දන්නේ නැහැ කියලා හිතන මොකද ඔයාලා දැන් මං පන්තියක් කරන මගේ පන්ති එක නෙමෙයිනේ. හරි. මෙතන හොඳටම දැනුමක් තියෙන දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. සාමාන්‍ය දැනුමක් තියෙන දරුවෝ ඉන්නවා වෙන්න පුළුවන්. පහතම කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන්. හැමෝටම සෙට් වෙන මේ වැඩේ කරන්න එපා. අහන්නකෝ. මං ඒ නිසා චුට්ටක් මේ මාලිමාව කියන්නේ මොකද්ද කියලා කියන්න හිතුවා. මොකද්ද මාලිමාවක් කියන්නේ? සරලව කියන හැබැයි මාලිමාවක් කියන්නේ දරුවෝ නිකන් උපකරණයක්. ඕක ඇතුලේ තියෙන පොඩි කාන්දම් කෑල්ලක්. එච්චරයි. ඒ කාන්දම් කෑල්ලට නිදහසේ කරගෙන්න පුළුවන්. ඉවරයි. මාලිමාව ඉවරයි. මොකද්ද? මාලිමාවක් කියලා කියන්නේ පොඩි නිකන් උපකරණයක්. ඒක ඇතුලේ පොඩි කාන්දම් කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ එන් ද්‍රවයක් සහ එස් ද්‍රවයක් තියෙනවා. ඒකට නිදහසේ කරගෙන්න පුළුවන්. ඕන පැත්තට කරගෙන්න පුළුවන්. එච්චරයි. ඕන පැත්තට කරගෙන්න පුළුවන්. එහෙනම් මේ අහන්න මාලිමාවක් කියන්නේ මොකද්ද? නිදැල්ලේ කරගෙන්න පුළුවන් චුම්බක කොටසක් තියෙන උපකරණයක්. හරි. එහෙනම් ඔයාලා ලියා ගන්න අනුමාත්‍රකාවක් මාලිමාව කියලා. අනුමාත්‍රකාවක් ලියා ගන්න මාලිමාව කියලා. අපි ඉක්මනට කරගෙන යනවා මේ. අය අනම්මනම් කතා මොකුත් නැහැ. ඉනස්සන්න නම්මනම් මොනවත් නැහැ. හරි. මොකුත්ම නැහැ. ඉක්මනට කතාව කරගෙන යනවා. හරි. මේ අහන්නකෝ. හරි. මේ වෙලාව මොකද ඔයාලගේ පට්ට වැදගත් මේ කාලය මේ බලන වීඩියෝ එකකින් ඔයාලට මොනවා හරි දෙයක් ලැබෙන්න ඕනේ. හරි එක තප්පරයක් හරි අපත යනවා කියන අපරාධය. හරි. මාලිමාව ලියා ගන්න මෙන්න මෙහෙම කරලා. මාලිමාව යනු නිදහසේ කැරකෙන ලෙස මාලිමාව යනු නිදහසේ කැරකෙන ලෙස මාලිමාව යනු නිදහසේ කැරකෙන ලෙස විවර්තනය කර ඇති කුඩා සැහැල්ලු චුම්බකයකි. කුඩා සැහැල්ලු චුම්බකයකි. හරි. කුඩා සැහැල්ලු චුම්බකයකි. හරි. මේ අහන්නකෝ දැන්. මෙන්න තියෙනවා චුම්බකයක්. කුඩා සැහැල්ලු චුම්බකයකි. හරි. කුඩා සැහැල්ලු චුම්බක. මේ මම නිකන් මාලිමාවක් ඇඳලා තියෙනවා. හරි. නිකන් මෙහෙම රවුමක් දාලා මේ ඇතුලේ චුම්බකයක් ඇඳලා තියෙනවා. ඒ චුම්බකයේ මම මේ නිල් පාටින් දාලා තියෙන මොන ද්‍රවයද? එන් ද්‍රවය, උත්තර ද්‍රවය, කළු පාටින් දාලා තියෙන දක්ෂිණ ද්‍රවය. එන් ද්‍රවය, එස් ද්‍රවය කොහොමද තියෙනවා. හරි. දැන් මාලිමාවක් කියලා කියන්නේ පොඩි චුම්බක කෑල්ලක් නේ. එන් ද්‍රවයක්, එස් ද්‍රවයක් තියෙන චුම්බක කෑල්ලක් තියෙන්නේ. හරි. දැන් මේ මාලිමාව ගෙනල්ලා අතාරිනවා මෙන්න මේ වගේ තැනකට. මොකද්ද මේ වගේ තැනක් කියලා කියන්නේ? මේ එන් ද්‍රවයකටයි එස් ද්‍රවයයි මැදට ගෙනල්ලා තියෙනවා ඔක. ඔයාලා කෙලින්ම ගෙනල්ලා මාලිමාව තියෙනවා එන් ද්‍රවයයි එස් ද්‍රවයයි මැදට. හරි. එන් ද්‍රවයයි එස් ද්‍රවයයි මැදට තියෙනවා. මේ අන්නකො දැන් මේ මාලිමාව ගේන්න කලින් මට ඔයාලා කියන්නකො මේ එන් ද්‍රවයකුයි එස් ද්‍රවයකුයි තිබ්බොත් චුම්බක ක්ෂේත්‍රය කොහෙටද තියෙන්නේ? ඔයාලා මට කියන්න චුම්බක ක්ෂේත්‍රය කොහෙටද තියෙන්නේ? චුම්බක ක්ෂේත්‍රය මෙහෙට නේ තියෙන්නේ. මෙන්න මේ පැත්තට නේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. කොයි පැත්තට චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ? අපි කතා කරා කලින් සාමාන්‍ය චුම්බක ක්ෂේත්‍රය තියෙන n සිට s දෙසට. හරි. n සිට s දෙසට. හරි. n සිට s දෙසට. දැන් එහෙනම් බලන්නකො මෙතන චුම්බක දෙකක් තියලා තියෙනවා n සිට s දෙසට. හරි. චුම්බක දෙකක් තියලා තියෙනවා එකක් n එකක් s. චුම්බක ක්ෂේත්‍රය තියෙනවා n සිට s දෙසට. ඔතෙන්ද ගෙනලා මාලිමාවක් තිබ්බා. දැන් මාලිමාවේ කට්ට කලින් මෙහෙමනේ තිබ්බේ. කට්ට මෙහෙමනේ තිබ්බේ. මෙතෙන්ට ගෙනාවට පස්සේ කට්ට ඔහොමම තියේද වෙනස් වෙයිද? කට්ට ඔහොමම තියේද වෙනස් වෙයිද? ඕකනේ බලන්න ඕනේ. හැබැයි මම අද පටන් ගද්දිම කිව්වා n ද්‍රව විකර්ෂණය වෙනවා. n ද්‍රව s ද්‍රව ආකර්ෂණය වෙනවා. s ද්‍රව විකර්ෂණය වෙනවා. සමානයි නම් විකර්ෂණය වෙනස් නම් ආකර්ෂණය වෙනවා. මේ හඬු මලා ගන්න මතක තියාගන්න. මෙතන මේ තියෙන චුම්බකේ n ද්‍රවයේ තියෙනව නේද? n ද්‍රවය කෙලින්ම හැරෙනවා s පැත්තට.
අය කතා දෙකක් නැහැ n ද්‍රවය හැරෙනවා s පැත්තට. මෙන්න මෙහෙම හැරෙනවා. හරි. මෙන්න මෙහෙම n ද්‍රවය හැරෙනවා s පැත්තට. හරි. එතකොට ඉතින් ඒක මෙහෙට හැරිච්චාම මේක මේ පැත්තට හැරෙනවා. s ද්‍රවය n පැත්තට. හරිනේ? තේරුණාද කතාව? හරිනේ? විරුද්ධ කට්ටියනේ සෙට් උනේ. දැන් මෙතන ns ඔහොමද තිබ්බේ? මං කියවනේ මේක කැරකෙන්න පුළුවන් කියලා මෙහෙම. මාලිමාව කියන්නේ නිදහසේ කැරකෙන්න පුළුවන් චුම්බක කැලලක් නේ. නිදහසේ කැරකෙන්න පුළුවන් එකක් නේ. ඔබ නිදහසේ කැරකෙන්න පුළුවන් එකක් නේ. දැන් මේ NUS තිබ්බ ගමන් S හැරුණා n පැත්තට, n හැරුණා s පැත්තට. S හැරුණා n පැත්තට, n හැරුණා s පැත්තට. කතාව පැහැදිලිද? තේරුණා නේද? අනිවාර්යෙන් තේරුණා නේද? ලොවෙත් තේරෙන්නේ. තියා කතාව දෙකක් නැහැ තේරෙන්න ඕනේ කතාව. හරි. n හැරුණා s පැත්තට, s හැරුණා n පැත්තට. අන්න ඔහොමයි මාලිමාව කට්ට කරගන්නේ. එතකොට අහගන්න චුම්බක ක්ෂේත්‍රය තියෙන කොයි පැත්තටද බලන්නකෝ මෙතන චුම්බක ක්ෂේත්‍රය. දැන් මේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ n සිට s ටනේ. මතක තියාගන්න. ඔය මාලිමාවේ n ද්‍රවය තියෙන්නේ. ඒ කියන්නේ මේක තියෙන්නේ. ඒ ඊතලයෙන් පෙන්වන්නේ n ද්‍රවය හැරෙන පැත්තෙන් ඊතලයෙන් පෙන්වන්නේ n ද්‍රවය හැරෙන ඊතලයේ පැත්තෙන් පෙන්වන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. n ද්‍රවය තියෙන පැත්තට තමයි n ද්‍රවය හැරලා තියෙන පැත්තට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. හරිනේ? දැන් n ද්‍රවය හැරලා තියෙන්නේ මෙහෙට. මේ n ද්‍රවය මෙහෙට හැරලා තියෙන්නේ. චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ n සිට s. හරිනේ? එහෙනම් මාලිමාවේ n ද්‍රවය හැරෙන පැත්තට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. තේරුණාද? මාලිමාවේ n ද්‍රවය හැරෙන පැත්තට තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. හරි. ඔයාලා ඉක්මනට දාගන්න මෙන්න මේ දෙක මාලිමාව කියලා මේ රූප දෙක දාගන්න ඉක්මනට. මාලිමාව කියලා දාගන්න ඔය රූප දෙක ඉක්මනට. ඉක්මනට දාගන්න ඈ. හරි. ඉක්මනට දාගන්න නැත්නම් මෙහෙම කරත් කම නැහැ. වීඩියෝ එක නවත්තලා දැන් ලියා ගන්න. අපි උතනින් හට කරගෙන යනවා. එහෙම හොඳයිනේ. වීඩියෝ එක ඔයාලා පෝස් කරලා වීඩියෝ එක පෝස් කරලා ඔයාලා වැඩේ කරගෙන ඇඳ ගන්න. ඉතින් එහාට ඊට පස්සේ මේක කරමු. මේ රූපේ ඇඳ ගන්න ඕන ඔයගොල්ලෝ. ඒකට දැන් එතකොට කොහොමද දැන් නවත්තන්න මම නවත්තනවා කියලා හිතනවා. හරි. දැන් ඊට පස්සේ ඔන්න ආයෙ පටන් ගත්තා කියලා මම හිතනවා. හරි. එතකොට කොහොමද දැන් මේක ඇඳගෙන තියෙන්නේ කියලා මම හිතුවේ. දැන් මේක ඇඳගෙන තියෙන්නේ කියලා හිතවුවා. හරි. ලියා ගන්න කියලා වාක්‍යයක් මෙන්න මෙහෙම. යටි ලියා ගන්න වාක්‍යය. එනම් චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන විට 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 මාලිමා කටුව උත්ක්‍රමණයක් පෙන්වයි. මාලිමා කටුව උත්ක්‍රමණයක් පෙන්වයි. මාලිමා කටුව උත්ක්‍රමණයක් පෙන්වයි. මාලිමා කටුව උත්ක්‍රමණයක් පෙන්වයි. එමෙන්ම 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 මාලිමාවේ n ද්‍රවය ඇති දිශාවෙන් 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 චුම්බක ක්ෂේත්‍රයේ දිශාව කියවේ. 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 හරි. හරි. එතකොට දරුවෝ අපි දැන් බලන්න යන්නේ අපි දන්නවා දැන් මේ සන්නායකයක් තුලින් ධාරාවක් යවපුවම මේවට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා කියලා අපි දන්නවනේ. හරි. මේ අහන්නකෝ. දැන් එතකොට මාතෘකාව ලියා ගන්න ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව අධ්‍යයනය. හරි. ධාරාවක් අරගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව. මම කෝ මාලිමාවෙන් ඔප්පු කරන්න පුළුවන් ওই කතාව කියලා. හරි. ඉස්සෙල්ලාම ලියා ගන්න මේ මාතෘකාව. ඉක්මනට ලියා ගන්න මාතෘකාව ඈ. මාතෘකාව ඉක්මනට ලියා ගන්න. මාතෘකාව ඉක්මනට ලියා ගන්න ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව අධ්‍යයනය. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව අධ්‍යයනය. ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට ධාරාවක් ගෙන යන සන්නායකයක් අවට චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව අධ්‍යයනය. චුම්බක ක්ෂේත්‍රයක් ඇතිවන බව අධ්‍යයනය. පොඩි ප්‍රැක්ටිකල් එකක් බලන්න යන්නේ. මම රූප ටික ඇඳා කලින්ම නැත්තම් වැඩේ පොඩ්ඩක් වෙලා යන නිසා. හරි. මේ අහන්නකෝ. හරි. බලන්න. මෙච්චරයි කතාව.
මම සටහනක් හදලා තියෙන හොඳට අහගන්න කතාවක්. මේ සුපිරි කතාවක්. මේ තියෙන්නේ මාලිමාව. හරිද? මේ තියෙන්නේ මාලිමාව. දැන් මාලිමාව කියන්නේ මොකද්ද කියලා ඔයාලා දන්නවා. මාලිමාව කියන්නේ චලනය වෙන්න පුළුවන්. අතන භ්‍රමණය වෙන්න පුළුවන් මැග්නට් එකක් තියෙන්නේ. චුම්බකයක් තියෙන්නේ. උත්තර ධ්‍රවයක් සහ දක්ෂිණ ධ්‍රවයක් තියෙනවා. මේ තියෙන්නේ මාලිමාව. මේ තියෙන නිල් පාට තියෙන උත්තර ධ්‍රවය. මේ තියෙන දක්ෂිණ ධ්‍රවය. එයාගේ උඩිනුයි කම්බිය තියෙන්නේ. එයාගේ උඩින් කම්බිය මේ වෙලාව මම ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මාලිමාව මෙන්න මේක ගත්තොත් මාලිමාව කියන එක මෙන්න මේක කියලා ගත්තොත් මාලිකා කියලා කියන්නේ මේක කියලා ගත්තොත් මෙහඬ මේක මාලිමාව නම් කම්බිය උඩින් තියෙන්නේ. කම්බිය උඩින්. මේකේ කම්බිය උඩින්. මෙහෙම කම්බිය උඩින් තියෙන්නේ. මාලිමාව යට කම්බිය උඩ. දැන් මේකේ මාලිමාව මෙහෙම ගත්තොත් කම්බිය යටපැත්තේ කම්බිය තියෙන්නේ. හරි. මම ඇදලා තියෙන්නේ මේ මාලිමාව හොඳට පේනවා කම්බිය පේන්නේ නැහැ. ඒ කියන්නේ මාලිමාව උඩ තියෙන්නේ. මේකේ මාලිමාව තියෙනවා මේ කම්බිය පේනවා. කම්බිය උඩ තියෙන්නේ. හරි. මාලිමාව තියලා ඒ කුඩින් කම්බියක් යවලා තියෙන්නේ. තේරුණාද? මාලිමාව තියලා ඒ කුඩින් කම්බියක් යවලා. මාලිමාව තිබ්බ කම්බියක් උඩින් යවුවා. ඒකල මෙන්න මෙහෙම පරිපථයක් හදලා තියෙනවා. මේ අහන්නකෝ. දැන් මේ තියෙන්නේ කෝෂනේ ඍණ ධන. හරි. මේ වෙලාවේ ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ. මේ ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ධාරාවක් යන්නේ නැහැ. මේ වෙලාවේ ධාරාවක් යන්නේ නැහැ. තේරුණාද? ධාරාවක් යන්නේ නැහැ. පරිපථය හදලා තිබ්බට ධාරාවක් යන්නේ නැහැ. මාලිමා කටුවේ කිසිදු උත්ක්‍රමණය වෙනසක් නැහැ. ඒක එහෙමම තමයි. ඒක එහෙමම තමයි. ඊට පස්සේ මේ ස්විච් එක ඔන් කරනවා. මේ ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරපු ගමන් ඔයාලා දන්නවා මේකේ ධාරාවක් යන්න පටන් ගන්නවා. මේ ධනෙන් විතර මෙහෙම ධාරාවක් යනවා. මෙන්න මෙහෙම ධාරාවක් යන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම ධාරාවක් යන්න පටන් ගන්නවා. තේරුණාද? ඔන්න ඔය විදිහට ධාරාවක් යන්න පටන් ගන්නවා. ධාරාවක් යන්න පටන් ගන්නවන ස්විච් එක ඔන් කරනකොටම කට්ට මෙහෙම කැරකෙනවා. කට්ට මෙහෙමට කැරකෙනවා. කට්ට කැරකෙනවා මෙහාට. ඔය කැරකෙන පැත්ත හොයන විදිහට තව ටිකකින් කියලා දෙනවා. හරිද? ඔය කැරකෙන පැත්ත. දැන් ගත්තොත් එහෙම ධාරාව පොඩ්ඩක් මේක හරියමද කියලා බලමු. ධාරාව මෙන්න මෙහෙට යනවා. හරි. එතකොට දැන් කම්බිය උඩ තියෙන්නේ මාලිමාව යට තියෙන්නේ. මෙන්න මේ පැත්තට එන්නේ. හරි මේ පැත්තට එනවා කියලා කියන්නේ n මෙහෙ s මෙහෙ. එතකොට n තල්ලු කරා s මෙහාට ආවා. හරිනේ? හරි. මේක හරි. මේ කැරකෙන තියෙන පැත්ත හරි. ඔයාලා ওই විදිහට තියලා බලන්න අනිවාර්යෙන් කට්ට ඔය පැත්තට කැරකෙනවා ඔන්න ඔහොම. මාලිමාවට උඩින් කම්බිය තියලා ධාරාවක් මෙහෙම යවලා බලන්න මේ පැත්තට මෙහෙම ධාරාවක් කරලා බලන්න කම්බිය මෙන්න මෙතන කැරකෙනවා. n රෝවේ ඔය පැත්තට කැරකෙනවා. හරි. ඒ කැරකෙනවා කියන එකේ තේරුම තමයි දැන් මේක අයින් කරපුව ගමන් ආයෙ කලින් පිහිටෙන්නේ නැහැ. ඕෆ් කරපුව ගමන් කලින් පිහිටෙන්නේ දාපුව ගමන් කැරකෙනවා. ඒකේ තේරුම තමයි ධාරාවක් යනකොට යාවට මොකක් ඇති වෙනවා කියන එක චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙනවා. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වුණොත් විතරයි මාලිමා කටුවේ උත්ක්‍රමණයක් වෙන්නන්නේ. ඇත්තනේ කතාව. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වුණොත් විතරයි නේ ඉතින් ඔය දැන් මේ චුම්බකයක්නේ. ඇත්තට මේ චුම්බකේ කැරකිලා තියෙන්නේ මොකක් හරි මෙතන දෙයක් වෙච්ච නිසානේ. ඔය කැරකුණේ උතන චුම්බක ශේෂ්ත්‍රයක් හටගත්ත නිසා. හරිද? ඕකේ අනිත් ප්‍රැක්ටිකල් එක බලන්න මේ දිශාව ගැන ඔයාලා හිතන්න දෙයක් නැහැ මේ. n ද්‍රවයේ s ද්‍රවයේ තියෙනවා කම්බිය දැන් යට තියෙන්නේ. මාලිමා උඩ කම්බිය යටින් ගිහලා තියෙන්නේ. මාලිමා උඩ කම්බිය යටින් ගිහලා තියෙන්නේ. මාලිමාව මෙහෙම කම්බිය යටින් මේ පැත්තෙන් ගිහලා තියෙන කම්බිය. හරි. යවනවා ස්විච් එක ඔන් කරනවා ඊළඟට. ස්විච් එක ඔන් කරපු ගමන් ධාරාවක් යනවා මෙහෙම. ධාරාවක් යනවා. හරි. ධාරාවක් යනවා. ඒතර අහගන්න ඔය ධාරාව යනකොට මෙයා උඩන් තියෙන්නේ. මෙහෙම ගියා. මේ පැත්ත n මේ පැත්ත s තල්ලු කරා. හරි. මෙයාට මේ ඇදලා තියෙන පැත්ත හරි. ඒතර බලන්න මෙන්න මේ වගේ කැරකෙනවා. හරි. ඒතර බලන්න කම්බිය උඩින් තිබ්බහම දැන් ධාරාව යන්නේ උඩ පැත්තටමයි ඈ. ධාරාව හැම වෙලාවෙම යන්නේ a සිට b ට. ධාරාව හැම වෙලාවෙම a සිට b ට. කම්බිය උඩ තියෙද්දි මාලිමාවට උඩ තියෙද්දි මෙහෙට කරගුණා. හරි. ඊට පස්සේ කම්බිය යට තියෙද්දි මෙහෙට කරගුණා. පැත්ත වෙනස් වෙනවා. ඒතර අහගන්න ඔය සන්නායකයක් තුලින් ධාරාවක් යවපුවම චුම්බක ක්ෂේත්‍රය කට ගන්න හැබැයි දිශාවකුත් තියෙනවා ඕකේ. දැන් ඔයාලට තේරෙන්නේ කම්බිය දැන් උඩ යට මාරු කරපුවාම මාලිමාව උඩින් තියෙන මාලිමාව යටින් තියෙන. පැත්ත වෙනස් වුණානේ කතාව. උඩින් තිබ්බා යටින් තිබ්බා. හරි. උඩින් තිබ්බා යටින් තිබ්බා. කැරකෙන පැත්ත වෙනස් වුණා. අහගන්න කතාව. ඒතර අහගන්න මේ කොහොමත් දැන් ඔයාලට ID එකක් තියෙන්න ඕනේ. මොකක්ද ID එක තියෙන්න ඕනේ? සන්නායකයක් තුලින් ධාරාවක් යවපු ගමන් සන්නායකයක් තුලින් ධාරාවක් යවපු ගමන් හරි සන්නායකයක් තුලින් ධාරාවක් යවපු ගමන් ඒ යවට චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා මාලිමාවක් තියලා පෙන්වන්න පුළුවන් කතාව කියලා. හරි. ඔයාලා මේ රූප සරහන් දෙක දාගන්න ඕනේ. ඒතකොට ඒ රූප සරහන් දෙක දාගන්න මම හිතන්නේ මම නැතුව යම්කිසි වෙලාවක් ඔය රූප සරහන් එකට අරකට පළවෙනි එකට තප්පර 5ක් විතර වගේ අල්ලගෙන ඉන්න. මොකද ඒ කාලය තුල වීඩියෝ එක නවත්තලා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි එකට තප්පර 5ක් විතර අල්ලන්න. දෙවෙනි රූප සරහන්.
ලියා ගන්න කාලේ දුන්නනේ ඔය අදාළ කාලේ ඔයගොල්ලෝ වීඩියෝ එක නවත්තලා බලන්න. වීඩියෝ එක නවත්තලා රූප සටහන් දෙක දා ගන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. මේ හන්ට ඊළඟට බලන්න මේ බලන්න ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ලබා ගැනීම මරු. දැන් මෙහෙමයි. දාගන්නකො ඉස්සලාම මේ මාතෘකාව. ඉක්මනට දාගන්නකො මේ මාතෘකාව. ඉක්මනට දාගන්න මාතෘකාව. මාතෘකාව දාගන්න. ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට ධාරාවක් අරගෙන යන සන්නායකයක් අවට ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ලබා ගැනීම. ධාරාවක් රැගෙන යන සන්නායකයක් අවට ඇතිවන චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ලබා ගැනීම. හරි. අහන්නද? බලන්න. දැන් අපි දන්නවා සන්නායකයක් තුලින් ධාරාවක් ගියපු ගමන් සන්නායකයක් තුලින් ධාරාවක් ගියපු ගමන් ඒ ආවට හට ගන්නවා කියලා දන්නවනේ චුම්බක ශේෂ්ත්‍රයක්. අපි දන්නවනේ කතාව. හරි. ඒක දිශාව ගන්න ඕනේ. මොකද චුම්බක ශේෂ්ත්‍රයේ දිශාවක් තියෙනවා කියලා අපි කලින් කතා කරානේ. හරි. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ගන්න වල මේ එකපාරක් හරි ඉගෙන ගන්න මතක් වෙන්නත් ඕනේ. ඇම්පියර්ගේ දකුණත් නීතිය පාවිච්චි කරනවා. සන්නායකයක් මේක ගත්තොත් මෙයාගේ ධාරාවක් යනවා නම් අවට චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්නවා. ඒ හට ගන්න චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව ගන්න ඇම්පියර්ගේ දකුණත් නීතිය ගන්නවා. හරි. ගන්න දකුණු අත මෙහෙම අත මිට බලව ගන්න. ඇඟිලි හතර මේ ඇඟිලි හතර මේ මාපට ඇඟිල්ල මේ ලොකු ඇඟිල්ල මාපට ඇඟිල්ලනේ. ඔය ඇඟිල්ල ඔහොම තියාගන්න. මේ ඇඟිල්ල මොකද්ද? දබර ගිල්ලනේ. මැද ගිල්ල, වෙද ගිල්ල, සුල ගිල්ල. ඒ හතර මෙහෙම තියාගෙන මේ අත මෙහෙම කරගන්න. මම මේ තියලා තියෙන්නේ මෙන්න මෙහෙම රූපේ. තේරෙන කතාවනේ? පැහැදිලිනේ? හරි. මේකේ මතක තියාගන්න මේ මාපට ඇඟිල්ලෙන් පෙන්වන්නේ සන්නායකයේ ධාරාව ගලන දිශාව. සන්නායකයේ ධාරාව ගලන දිශාව. හරි. මේ තියෙන සන්නායකයේ ධාරාව ගලන දිශාව. ඒ පැත්තට මාපට ඇඟිල්ල දැම්මට පස්සේ ඒ පැත්තට මාපට ඇඟිල්ල තිබ්බට පස්සේ ඉතිරි ඇඟිලි හතරෙන් පෙන්වන්නේ ඉතිරි ඇඟිලි හතර මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. රවුමටේ තියෙන්නේ. ඒකෙන් පෙන්වන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. හරි. දැන් මෙන්න මෙතන තමයි කතාව ටිකක් අමාරු වෙන්නේ. දැන් මෙතන ෆිසිකල් ක්ලාස් එකක් තිබුණා ඇත්තටම හොඳයි. මොකද ඔන්ලයින් ක්ලාස් එකට සාපේක්ෂව. ඒ වුණාට මේ කියන කතාව පැහැදිලි වෙන්න ඕනේ ඔයගොල්ලන්ට. මම ඒක පැහැදිලි වෙන විදිහට තමයි කිව්වේ. මාපට ඇඟිල්ල, ඒ කියන්නේ අත මෙහෙම තියාගත්තට පස්සේ හරි දකුණු අත මෙහෙම තියාගත්තට පස්සේ මාපට ඇඟිල්ල යොමු වෙන්නේ ධාරාව ගලන දිශාවට. හරි. මේක යොමු වෙන්නේ ධාරාව ගලන දිශාවට. මේ ඇඟිලි හතර යොමු වෙන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. හරි. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. හරි. ධාරාවේ දිශාව. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. හරි. දැන් මේ හන්ඩක කතාව, මේ හන්ඩක සිද්ධිය. දැන් අපි බලමු කොහොමද ඕක ඇප්ලයි කරගන්නේ කියලා. හරි. කොහොමද ඕක ඇප්ලයි කරගන්නේ කියලා. මම රූප සරණක් දානවා. හුද්දට අහගන්න කතාව. මම රූප සරණක් ඇඳලා තියෙනවා. මේ කම්බි දෙකක් ඇඳලා තියෙනවා. මම මේ කම්බි ඇඳලා තියෙන්නේ. හරි. මේ කම්බි ඇඳලා තියෙන්නේ. මේ කම්බියේ ධාරාව උඩ පැත්තට යනවා කියලා දාලා තියෙනවා. මේ කම්බියේ ධාරාව යට පැත්තට යනවා කියලා දාලා තියෙනවා. හරි. කම්බි දෙකක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ මේ බෝඩ් එකේ මෙහෙම කම්බියක් තියෙනවා. නිකන් හිතන්න මෙහෙම කම්බියක්. දැන් මේ පෑන පේනවනේ පැහැදිලිව. පෑන පැහැදිලිව පේනවනේ. මේ උඩ පැත්ත ක්ලිප් එක කියලාත් පැහැදිලිව පේනවනේ. හරි. මේ ක්ලිප් එක තියෙන පැත්තට තමයි ධාරාව යන්නේ. මේක කම්බිය නම් මේ පෑන කම්බිය කියලා හිතන්න. ධාරාව උඩ පැත්තට යනවා. හොඳට අහගන්න. පෑන කම්බිය කියලා හිතවොත් ධාරාව උඩ පැත්තට යනවා. දැන් සන්නායකයක ධාරාවක් යද්දී අපි දන්නවා හට ගන්නවා චුම්බක ශේෂ්ත්‍රය. ඒ දිශාව ගන්න පුළුවන් මැක්ස්වෙල්ගේ දකුණත් නීතිය. ශනිකව ගන්න දකුණු අත මෙහෙම. හරි. දකුණු අත අරගෙන මේ මාපට ගිල්ල දාන්න ධාරාව යන දිශාවට. දැන් මෙතන ගත්තොත් එimhe ධාරාව යන්නේ මෙහෙටනේ. මාපට ගිල්ල උඩ පැත්තට දාන්න. හරි. එතකොට චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන පැත්ත මෙන්න මෙහෙම එනවා. චුම්බක ශේෂ්ත්‍රය ඇති වෙන පැත්ත. ඒ කියන්නේ මෙයා මෙහෙම යනවා නම් මෙයා මෙහෙම යනවා නම් හොඳට අහගන්න මේ චුම්බක ශේෂ්ත්‍රය කොහෙටද ඇති වෙන්නේ බලන්න. උඩට යනවා නම් ධාරාව උඩට යනවා නම් ඇත්තම චුම්බක ශේෂ්ත්‍රය මෙන්න මෙහෙම ඇති වෙන්නේ. දැන් මේක සම්පූර්ණයෙන්ම දැන් මෙහෙම තියෙද්දි උඩ පැත්තට යනවා නම් මම මාපට ගිල්ල උඩ පැත්තට දාලා තියෙන්නේ. මේ දැන් මම මෙහෙම කරකද්දි දිගටම මාපට ගිල්ල උඩ පැත්තටමයි නේද තියෙන්නේ. දිගටම මාපට ගිල්ල උඩ පැත්තටනේ තියෙන්නේ මේ. දැන් මාපට ගිල්ල වෙනස් වුන්නේ නැහැ නේ. දිගටම ධාරාව උඩ පැත්තට.
ධාරාව උඩ පැත්තට නම් චුම්බක ක්ෂේත්‍රය මෙන්න මෙහෙම යනවා. රවුමක් යන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මේ මම මෙහෙම පේන එක මම වලට ওই පැත්තට හරවනවා. මෙන්න මෙහෙම හරවනවා. මෙහෙම පේන එක මෙහෙම හරවනවා. මෙන්න මෙහෙම හරවනවා. හරි. ඒතර ධාරාව මේ පැත්තට එන්නේ මේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙම රවුමට යන්නේ. තේරුණා කතාව? රවුමක් එන්නේ චුම්බක ක්ෂේත්‍රය. රවුමක් එන්නේ චුම්බක ක්ෂේත්‍රය. ඒ කියන්නේ මෙයා මෙහෙම යනකොට රවුමක් එන්නේ. මෙන්න මෙහෙම රවුමක් එන්නේ. හරි. මෙන්න මෙහෙම රවුමක් එන්නේ. බලන්න චුම්බක ක්ෂේත්‍රය. මෙන්න මෙහෙම රවුමක් එන්නේ. ඔන්නව රවුමක් එන්නේ. හරි. ධාරාව උඩට යනකොට ඔන්නෝම රවුමක් එන්නේ. හරි. දැන් ඔය රවුමක් උඩට එනවා කියලා කියන්නේ මේ රවුමක් එන්නේ මෙහෙම එන්නේ මෙන්න මෙහෙම එන්නේ. මෙහෙම එන්නේ මෙහෙම එන්නේ. එතකොට මේ හඬ මම මේක නිල් පාටින් මෙහෙම දානවා. හරි. බලන්න. එතකොට මම මේ ඇඳලා තියෙන රූපේ විදිහට ඔයාලට තේරෙන්න ඕනේ මේ උඩ ඉස්සරහා පැත්ත මේ පිටිපස්සා පැත්ත. මේ මෙහෙම උඩට යනකොට මේ මෙන්න මෙහෙම එන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙන්න මෙහෙම යන්නේ. ඔන්න ඔය දිශාවට යන චුම්බක ක්ෂේත්‍රය. සාමාන්‍ය චුම්බක ක්ෂේත්‍රය අපි B අකුරෙන් දානවා. B අකුර. අන්න ඔය පැත්ත තමයි චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ. මෙන්න මෙහෙම. තේරුණාද? කම්බිය වටේටම චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තියෙනවා. කම්බිය මෙහෙම ධාරාව මෙහෙට යනවා. වටේට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා මෙහෙම. හරි. දැන් මේ කම්බිය බලන්නකො. පැටලෙන්න පුළුවන්. හරි. මේ කම්බිය ධාරාව මෙහෙටම යන්නේ. මාපට කිල්ල එහෙනම් කොයි පැත්තටද දාන්න ඕනේ? පල්ලෙහා පැත්තට. වීඩියෝ එක 3-4 වතාවක් බලන්න. හරි. පල්ලෙහා පැත්තට. එතකොට මේ ධාරාව යන්නේ මෙන්න මෙහෙම මේ. මෙන්න මෙහෙම මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. තේරුණාද? මෙහෙම තියෙන එක මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. මෙහෙම රවුමට එන්නේ. හරි. රවුමට එන්නේ. මෙන්න මෙහෙම එන්නේ. ඔන්න ඔහම එන්නේ. රවුමට එන්නේ. ඔන්න ඔහම. රවුමට එන්නේ. හරි. රවුමට එනවා කියලා කියන්නේ මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම එන්නේ. ඔන්න ඔහම එන්නේ. හරි. ඔන්න ඔහම එන්නේ. කතාව පැහැදිලිද? පැහැදිලි නොවුනත් ඉතින් කියා ගන්න විදිහක් නැහැ රෙකෝඩින් එක ගන්න නේ. හරි. ඒතර මම අවසානයේ පොඩි මේකක් දාන්නම්, පොඩි නම්බර් එකක් දාන්නම්. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපේ නම්බර් එකට කන්ටැක්ට් කරන්න අපේ වැඩ කරන කෙනෙක් ඒතර ඔයාලා මේ ගයිඩ් කරයි. එහෙම නැතුනොත් මම හරි මේව කරනවා. හරි. මේ පැත්තට නම් මෙන්න මෙහෙම. දැන් මෙයා මෙහෙට යනවා නම් මේ මෙන්න මෙහෙම රවුමට යන්නේ. හරි. ඒ ASCII තව ලකුණු දෙකක් තියෙනවා. තව ලකුණු දෙකක්. මොනවද මේ? I කියන්නේ නම් ධාරාව. I කියන්නේ ධාරාව. මේ රවුමයි කතරේ කියන්නේ මොකද්ද? රවුමයි තිතයි කියන්නේ මොකද්ද? මතක තියාගන්න. රවුමයි තිතයි තියෙනවා කියන්නේ ඒක ඉස්සරහා පැත්තට ඔයාගේ පැත්තට එනවා කියන එක. දැන් මේ රවුමයි තිතයි මෙහෙම බලපුවාම මේ ඉවතට එනවා. මේ රවුමයි තිතයි කියන්නේ මේ පැත්තට එනවා මෙහෙට එනවා. රවුමයි කතරේ කියන්නේ ඇතුළට යනවා කියන එක. අපි ඔක සාමාන්‍යයෙන් කියන්නේ රවුමයි කතරේ නම් තලය තුලට ඇතුළට. රවුමයි තිතයි නම් එළියට. ඔක මං කියන්නේ අර මේ ඊතලේ පදනම් කරන නෙවෙයි තියෙන්නේ. මේ තියෙන ඊතලේ තුඩ. තුඩ පේනවා කියලා කියන්නේ මෙහාට එනවා කියලා. තුඩ පේනවා කියන්නේ මෙහාට එනවා කියන එක. මේ තියෙන ඊතලේ පිටිපස්සා. පිටිපස්සා පේනවා කියන්නේ ඉස්සරහට යනවා කියන එක. එහෙමනේ. දැන් අපිට පිටිපස්සා පේන්නේ ඊතලේ ඉස්සරහට යනකොට පිටිපස්ස පේන්නේ. ඊතලේ අරහෙට යනකොට තමයි එහෙනම් පිටිපස්සා පේන්නේ. ඊතලේ මෙහාට එනකොට තමයි තුඩ පේන්නේ. මේකේ තේරුම මේ ඇඳලා තියෙන්නේ අහගන්න මේ ධාරාව තලය ඇතුළට යනවා. ඒකට කම්බියක් මෙහෙම ඇති. කම්බියක් මෙහෙම ඇති පේන්නේ නැහැ. ධාරාව ඇතුළට යනවා මෙන්න මෙහෙම ඇතුළට යනවා. මේ යන්න. ධාරාව ඇතුළට යද්දී මේ මාපට කිල්ල ඇතුළට දාන්න මේ ධාරාව ඇතුළටනේ චුම්බක ක්ෂේත්‍රය මෙන්න මෙහෙම හටගන්නේ. ධාරාව ඇතුළට නම් චුම්බක ක්ෂේත්‍රය මෙන්න මෙහෙම. රවුමක් හටගන්න චුම්බක ක්ෂේත්‍රය. මෙන්න මෙහෙම. ඔන්න ඔය පැත්ත තමයි චුම්බක ක්ෂේත්‍රය හටගන්නේ මේ. ධාරාව ඇතුළට චුම්බක ක්ෂේත්‍රය මෙහෙම. ඇතුළට චුම්බක ක්ෂේත්‍රය මෙහෙම. දැන් මේක මේ රවුමත්ිතයි කිව්වනේ එළියටනේ. දැන් මෙහෙම බලපුවහම මේ ඊතලෙ එන්නේ මෙහාට මේ රවුමත්ිතයි කියන ඊතලෙ එළියට එන්නේ. එතකොට ධාරාව මේක කියන්නේ ධාරාව එළියට එනවා කියලා මෙහෙම. කම්බියක් මෙහෙම ඇති මෙහෙට එනවා කියලා කියන්නේ මේ කම්බිය මෙහෙට එනවා කියලා කියන්නේ. දැන් මේකේ මෙහෙට මේකේ ඇතුළට මේකේ මෙහෙට ධාරාව එන්නේ. හරි. මෙහෙට ධාරාව වෙනවා කියන්නේ මේ පැත්තට ධාරාව එන්නේ. එතකොට මේ චුම්බක ක්ෂේත්‍රය කොහොමද තියෙන්නේ? මෙන්න මෙහෙම. හරි. එතකොට චුම්බක ක්ෂේත්‍රය ඉන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ පැත්තට. තේරුණාද? මේකේ මෙහෙට ධාරාව පල්ලෙහාට මේකේ මෙහෙට චුම්බක ක්ෂේත්‍රය මේකේ ඇතුළට මේකේ එළියට. හරි. ඔන්න ඔහම එන්නේ. එතකොට අහගන්න ඊළඟට මෙන්න මේකේ බලන්න. මෙන්න මේකේ කෝෂය මෙහෙම තියෙන්නේ. ධාරාව යන්නේ මෙහෙට නේද? එතකොට ධාරාව මෙන්න මෙහෙම යන්නේ. ධනෙන් යන්නේ ධාරාව. ධනෙන් ඉවතට යන්නේ ධාරාව. ධාරාව ඔන්න ඔහම එනවා. හරි. ධාරාව ඔන්න ඔහම එනවා. මෙතන කම්බිය තුල ධාරාව යන්නේ කොහෙටද එන? කම්බියෙන් ධාරාව යන්නේ මෙහෙට. මෙන්න මෙහෙට යන්නේ ධාරාව. ධාරාව මෙන්න මෙහෙට යන්නේ. කම්බියේ ධාරාව අර පැත්තට යන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය කොහොමද එන්නේ? මෙහා. ධාරාව මෙහෙට යනවා කියන්නේ මෙහෙට යනවා කියන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙන්න මෙහෙම එන්නේ.
ධාරාව මෙහෙට යනවා කියන්නේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙම. තේරුණාද? චුම්බක ක්ෂේත්‍රය මෙහෙම. ඒ කියන්නේ ඔතන ඕක නිරූපණය කරද්දී ඇත්තටම රවුමක් එන්නේ හරිද? රවුමක් එන්නේ. ඒ රවුමේ මේ දැන් මෙහෙම මේව කරද්දී මෙතන උඩ බලන්නකෝ. උඩ මගේ ඇඟිලි ටික එළිය පැත්තට නේද එන්නේ. මේක මෙහෙම ධාරාව අර පැත්තට යද්දී උඩ ඇඟිලි ටික එළිය පැත්තට එන්නේ. එළිය පැත්තට ඇවිල්ලා මෙහෙම කරකවුවොත් මෙහෙම කරකවුවොත් මෙතනින් කරකවුවොත් මං තාමත් මාපට ඇඟිලි ඒ පැත්තටමයි තියෙන්නේ මේ. ඔහොම ආවා මෙහෙම. ඇත්තටම එන්නේ මෙතනින් එළියට එන්නේ. චුම්බක ක්ෂේත්‍රය ඔතනින් එළියට එනවා. රවුමයිතිතයි කියන්නේ එළියට. රවුමයිතිතයි කියන්නේ එළියට. ඔහොම ගිහිල්ලා මේ ඊළඟට ඇඟිලි ටික ඇතුළට නේද යන්නේ. ඔන්නම චුම්බක ක්ෂේත්‍රය එන්නේ. ඇත්තටම ඕක වටේට මෙහෙම තියෙන්නේ. වටේට මෙහෙම. දැන් ධාරාව වටේට යනවා වටේට මෙහෙම තියෙන්නේ. මෙහෙට යනවා නම් මෙහෙම තියෙන චුම්බක ක්ෂේත්‍රය ඇතුළට. කියන්නේ ඇත්තටම සන්නායක දැන් මෙහෙ තියෙන මෙන්න මේක සන්නායක නම් මෙන්න මෙහෙට ධාරාව යන්නේ. මෙහෙට ධාරාව යන්නේ. මෙහෙට නම් යන්නේ මෙන්න මෙහෙම. ඔයාලගේ පැත්තට එන්නේ මේ. ඔහොම යන්නේ ධාරාව. ඒ කියන්නේ මේ ලයින් එකෙන් ගත්තොත් ඔයාලගේ පැත්තට මෙහින් ඇතුළට යනවා. අන්න ඔහොම තමයි චුම්බක ක්ෂේත්‍රය යන්නේ. මෙන්න මෙහෙම යන්නේ. හරි. ඕක ප්‍රැක්ටිස් කරන්න ඕන ওই ටික. ওই ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරි. ඔයාලා මෙහෙම කරන්න දාගත්තනේ මාතෘකාව ධාරාවක් රැගෙන යන සන්නායකකවට ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ දිශාව ලබා ගැනීම කියලා. හරි. ඒකලා වීඩියෝ එක ලොකු වෙලාවක් තියෙන එකක් නැහැ. තප්පර 10ක් විතර වගේ තියෙයි. ඒ තප්පර 10 තුල වීඩියෝ එක නවත්තලා මේ විස්තරය දාගන්න. ඒ කියන්නේ මෙන්න මෙතනින් එහාට විස්තරේ දාගන්න ඕනේ. ඒකට අදාළ වෙන විදිහට අපේ කණ්ඩායම වලට එක වීඩියෝ කරලා දෙයි. හරි. එතකොට මෙතනින් මෙහාට මෙන්න මේ ටික දාගන්න ඕනේ. හරි. දාගන්න ඉක්මනට. තප්පර කීපයක් අල්ලලා තියෙයි. හරි. එතකොට අපි දැනට කතා කරා මේ සන්නායකයක් තුලින් ධාරාවක් යවුවට පස්සේ චුම්බක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ඒකේ දිශාව ගන්න විදිය ඇම්පියර්ගේ දකුණත් නීතිය. ඊට අමතරව තව නීතියක් තියෙනවා මේකත් පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය. හැබැයි අරකට චුට්ටක් අර පැටලි සහගත ගතියක් තියෙනවා. අර තරම් ලේසි නෑ. දකුණත් නීතිය නම් මේ පැත්ත ධාරාවේ දිශාව මේක චුම්බක ක්ෂේත්‍ර දිශාවනේ එච්චරයිනේ. මේකේ මේ බලන්න දැන් අපි ඇණයක් අරගෙන ඉවරලා හරිද? ඇණයක් අරගෙන ඉවරලා මෙන්න මේ පැත්තට කැරකුවොත් දක්ෂිනාවර්තව කැරකුවොත් ඇණේ මෙහෙට කරකනවා. දැන් ඔන්නෝක තමයි වැඩේ අමාරු මේ. ඇණේ මෙහෙම තියෙනවා මෙන්න මෙහෙට කරකනවා. ඇණේ ඔහෙට කරකද්දී ඇණේ කොහෙට දෙන්නේ? පල්ලෙහාට එනවා. ඇණේ මෙන්න මෙහෙම තියෙද්දි මෙන්න මෙහෙම ඇණේ තියෙනවා. හරි. මං ඇණේ මෙහෙට කරකනවා මේ. දක්ෂිනාවර්තව කරකනවා. දක්ෂිනාවර්තව කරපු ගමන් ඇණේ පල්ලෙහාට එනවා. හරි. මම මෙහෙට කරකද්දි ඇණේ පල්ලෙහාට එනවා. හරි. මෙහෙට කරකද්දි ඇණේ පල්ලෙහාට එනවා. මෙහෙට කරකද්දි ඇණේ උඩට යනවා. හරි. මෙහෙට කරකද්දි ඇණේ උඩට යනවා. ඒතර අහන්නකො මේ. මෙහෙට කරකද්දි ඇණේ පල්ලෙහාට යනවා. මෙහෙට කරකද්දි ඇණේ උඩට යනවා. එතකොට ඕකේ තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ අහන්නකො. මෙන්න මේ කරකන දිශාවලින් අපිට ඇත්තටම එන්නේ චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. මේ ඊතල වලින් එන්නේ ධාරාවන් වල දිශාව. ඒ කියන්නේ මෙහෙමයි. ධාරාව උඩට යනකොට ධාරාව උඩට යන්නේ. ඒ කියන්නේ ඇනේ උඩට යන්නේ මෙහෙට කරකද්දිනේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ මෙන්න මේ පැත්තට. හරි. දැන් කලින් නීතිය දාලා බලන්නකො දකුණත් නීතිය දාලා බලන්නකො මේ. ධාරාව උඩට යනවා චුම්බක ක්ෂේත්‍රය මෙහාට යන්නේ මේ. චුම්බක ක්ෂේත්‍රය මෙහෙම යන්නේ. හරින කතාව. ධාරාව පල්ලෙහාට යද්දි චුම්බක ක්ෂේත්‍රය මෙහෙම යන්නේ. කියන්නේ ඇනේ පල්ලෙහාට යන්නේ ඇනේ මෙහෙට කරකුවොත්නේ. ඇනේ දක්ෂිනාවර්තව කරපුවම ඇනේ පල්ලෙහාට යනවා කියන එක තේරුම. පහළට ධාරාව තියෙද්දි චුම්බක ක්ෂේත්‍රය මෙන්න මෙහෙට කියන එක. හැබැයි මේක එච්චර අරක තරම් ලේසිත් නෑ ටිකක් අර පැටලි සහගතයි. එහෙම වුණොත් පොඩ්ඩක් ඔක මේව කරන්න. හැබැයි මතක තියාගන්න මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීතිය කියන එක. එන්නත් පුළුවන් විභාගෙට. ඒතකොට අහගන්න ඔතනත් දකුණත් නීතිය දාන එක තමයි ෂේප් මැඩේ. මේකත් හරිද කියලා බලා ගන්න පුළුවන් දකුණත් නීතිය. උඩට යන්නේ මෙහෙට මේ. එහෙනම් ධාරාව මෙහෙට යනකොට චුම්බක ක්ෂේත්‍රය මෙහෙට. ධාරාව මෙහෙට යද්දි චුම්බක ක්ෂේත්‍රය මෙහාට. ඔකේ සිරා කතාව ඇනේ මෙහෙට කරකද්දි පල්ලෙහාට යනවා. හරි. ඒ කියන්නේ පල්ලෙහාට ධාරාව මෙහෙට චුම්බක ක්ෂේත්‍රය. ඊට පස්සේ උඩට එන්නේ ඇනේ උඩට එන්නේ මෙහෙට කරකද්දි. එහෙනම් උඩට ධාරාව තියෙද්දි චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට. හරි. ඔන්න ඔක තමයි කතාව. හරි. ඔයගොල්ලෝ මාතෘකාව ලියාගත්තනේ. මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නීති කියලා මාතෘකාව ලියාගත්තනේ. හරි. ලියාගන්න පොඩි විස්තරයක් මෙන්න මෙහෙම. ලියාගන්න පොඩි විස්තරයක්. සන්නායකයේ ධාරාව ගලන දිශාවට
සන්නායකයේ ධාරාව ගලන දිශාවට සන්නායකයේ ධාරාව ගලන දිශාවට චලනය වනසේ කස්කුරුප්පුවක් භ්‍රමණය කරන විට 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 එම ධාරාව නිසා ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ 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 බලරේඛා චුම්බක ක්ෂේත්‍රයේ බලරේඛා චුම්බක ක්ෂේත්‍රයේ බලරේඛා චුම්බක ක්ෂේත්‍රයේ බලරේඛා ගමන් කරන දිශාව 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 කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. හරි. කස්කුරුප්පුව භ්‍රමණය කරන දිශාව වේ. හරි. අහන්නද? මේ රූප සරණ දෙකත් ඊට පස්සේ දාගන්න ඕනේ ඔයගොල්ලෝ. හරි. එතකොට දරුවෝ මේකේ තව කියන්නේ අපේ තව පළවෙනි වීඩියෝ එක මෙතනින් ඉවර වෙයි. මොකද අර ටිකක් කන්ටිනියුස් අර ලොකු කාලයක් නිසා. ඒතකොට දෙවෙනි වීඩියෝ එක ඔයාලට ඊළඟට බලන්න පුළුවන්. මේ පාඩමේ තව එක වීඩියෝ එකක් තියෙනවා. ඒතකොට අහගන්න. ඒකත් මේකත් එක්කම ළඟම වැටේ. එතකොට මේ ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එතකොට ඊළඟ වීඩියෝ එක හම්බෙන්නේ නැතුව හරි මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා මෙන්න මේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න 0.713යි 866යි 336 මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න O level seminar එකේ මොන හරි කියන්නේ O level seminar එකේ ඉස්සලාම දාන්න O level seminar O level free seminar කියලා දාන්න ඉස්සලාම type කරන්න කලින් message එකක් දාන්න O level free seminar කියලා දාන්න හරිද seminar කියලා දාන්න ඒකට හේතුව මොකද මේ මගේ A level පන්ති වල මේ phone number එක දීලා තියෙනවා ඔයාලට එතකොට මේ මොකද අපි මේක free කරන එකක් නේ එතකොට ඔයාලා මෙහෙම දාන්න මේ නම්බරේ message එක දාන්න O level free seminar කියලා ඔයාලට අදාළ තියෙන ප්‍රශ්නේ දාන්න හරි මොනවම හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකට දාන්න එතකොට අපි ඊළඟ වීඩියෝ එකත් කොහොමද දානවා එතකොට ඊළඟ වීඩියෝ එකත් ඔයාලා බලන්න ඊළඟ වීඩියෝ එක ඇත්තටම තියෙන්නේ මේ සාමාන්‍ය බාහිර චුම්බක ක්ෂේත්‍රයක සන්නායකයක් තියලා කම්බියක් තියලා ධාරාවක් යවුවම හටගන්න බල පිළිබඳව. ඒක ෆ්ලෙමින්ගේ වමත් නීතිය එහෙම තියෙනවා. ඊළඟ වීඩියෝ එකේ උඩ ඒක එන්නේ. ඒ කියන්නේ මෝටරයක් කරකෙන්නේ කොහොමද? අන්න ඒ දේවල් ටික තියෙනවා. හරි. ඒකෙන් පස්සේ තියෙනවා ඒත් එක්කම පස්සේ තියෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා කොටසක්. හරි විදුලිය ජනනය වෙන්නේ කොහොමද කියන කතාව. හරි. එහෙනම් දරුවෝ අපි ඒතර පළවෙනි සෙෂන් එක කියන්නේ මේ අපේ සෙමිනාර් සීරීස් එකේ මේ අන්තිම අවස්ථාව ඉන්නේ. අන්තිම අවස්ථාව ඉන්නකොට මේ විද්‍යුත් චුම්බකත්වය හා විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන පාඩමේ පළවෙනි කොටස මෙතනින් සමාප්ත කරනවා. හරි. අපි ඊළඟ කොටසත් එක්ක ඊළඟ දවසේ හම්බ වෙමු.